ප්‍රතිසංස්කෘතික ඇරඹුම නමින් 2024 නවක සිසුන් කියන්නේ පළමු වසරට ඇතුල් වෙන සිසුන්ට බෙදා හැරි පොතක අඩංගු ප්‍රතිමාක්ස්වාදී ප්‍රතිගාමී දේශපාලනය සම්බන්ධවයි කියන එක අපි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අපි ඒ සම්බන්ධව දැනටමත් නිවේදන පළ කරලා තියෙනවා. යමක් පැහැදිලි කෙරුවොත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යාංගමයේ හුදකලාව පිටපු එකක් නෙමෙයි. ඒක මේ වෙනකොට නම් පහුගිය කාල පරිච්ඡේදයේදී ගත්තොත් ව්‍යාජවාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට අනුබද්ධ ශිෂ්‍ය සංගමයක්. ඒ විදිහට ගත්තාම මේ ප්‍රතිසංස්කෘතික ඇරඹුම කෘතිය 2024 පළ වුණායින් පස්සේ එහි අඩංගු මම කලින් සඳහන් කරපු විදිහට ප්‍රතිමාක්ස්වාදී දේශපාලනය ප්‍රතිගාමී දේශපාලනයක් සම්බන්ධයෙන් අපි 2025 ජුනි මාසයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවියට විශ්ලේෂණාත්මක ලිපියක් පළ කෙරුවා. ඒ ලිපිය අපි දැන් පොත් පිංචක් දිහටත් පළ කරලා තියෙනවා සහෝදරුන්ට අපේ වෙබ්සයිට් එකෙන් ඒ ලිපිය කියවලා නැති සහෝදරුන්ට ලබා ගන්න පුළුවන්. ඒ කෘතියේ ඇත්තටම මේ සමස්ත ධනේශ්වර සමාජයේම පන්ති වලට බෙදලා තියෙන සමාජය මහා සමාජයක් විදිහට නම් කරනවා. ඒකේ ඉන්නේ ආත්මාර්ථකාමී පුද්ගලයන් විදිහට කම්කරුවන්ව පීඩිතයන්වත් ඒ ගොඩටයි වැටෙන්නේ. ඒ වගේම විශ්වවිද්‍යාල වල උපසංස්කෘතියක් තියෙනවා කියන එක. ඒ මහා සමාජයෙන් වෙන් වෙච්ච ඒ උපසංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේ මේ අවිසපේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් පරාර්ථකාමීත්වය කැපකිරීම වැනි කරුණු ඉගැන්වීම මගින් කියන විදිහට මේ කරුණු කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට නිදහස් අධ්‍යාපනය සඳහාත් එවැනි කැපකිරීම උඩ ඔවුන් සටන් වදිනවා. මහා සමාජයටත් එවැනි දේ උගන්වන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ බෙදා හදා ගැනීම වගේ දේවල් මේ පුළුවන් මහා සමාජයටත් උගන්වන්න පුළුවන් කියන විඥානවාදී අදහස් මේ පොතේ අඩංගු වෙලා තියෙනවා. අපිට දැනගන්න ලැබුණේ ඇත්තටම පසුගිය වසර දෙක තුල 2025-26 වසරවල මේ ප්‍රතිසංස්කෘතික ඇරඹුම පොත ඒක පොතක් විදිහට සිසුන්ට බෙදා හැරලා නැහැ කියන එක කැලණිය විශ්වවිද්‍යාලය ඇතුළත අපිට දැනගන්න ලැබිච්ච තොරතුරු වලට අනුව. නමුත් මේ පොතේ අඩංගු කරුණු ඒ කියන්නේ ශිෂ්‍යයන්ව සමාජයේ විප්ලවවාදී පන්තිය වෙන කම්කරු පන්තියේ නායකත්වයේ වටා බලමුළු ගැන්වීමට සහ නිදහස් අධ්‍යාපන අයිතිය දිනා ගැනීම සඳහා වන සටන සමාජවාදයේ සඳහා අරගලයට යොමු කිරීම ඒ සඳහා සමාජවාදයේ සඳහා සටන් කිරීම කියන කාරණා වලින් වෙන් කරන ඒ ප්‍රතිගාමී අදහස් තවදුරටත් පළමු වසර ශිෂ්‍යයන්ට නේවාසිකාගාරය ඇතුලේ මෙවැනි තැන්වල ඇත්තටම බලහත්කාරයෙන් පතුරවමින් තියෙනවා. ඒ නිසා අපේ අද සාකච්ඡාව මුළුමනින්ම අදටත් අදාළයි. ඒ වගේම සඳහන් කරන්න ඕන අපි මේ අද සාකච්ඡාව සම්බන්ධයෙන්
සමාජවාදී සමානතා පක්ෂයේ මුහුණු පොත scp.lk හි පළ කරපු වීඩියෝ වලට කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ කියන්නේ අවිසබේම ක්‍රියාකාරීන් දක්වපු ප්‍රතිචාරය සම්බන්ධයෙන් ඔවුන් කියා හිටිනවා කැලණිය මහා ශිෂ්‍ය සංගමය දැන් ස්වාධීනයිලු අවිසබේමයට සම්බන්ධ නැහැලු ඒ නිසා මදුසාන් චන්ද්‍රජිත් ඒ කියන්නේ දැනට එක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයක කැඳවුම්කරු හැටියට ඉන්න ඔහුගේ ඡායාරූප අපේ වීඩියෝ තුලට යොදා ගැනීම වැරදි මේ කියන විදිහට ප්‍රකෝපකාරී කමෙන්ට්ස් කීපයක්ම පළ කරලා තිබුණා. මම කෙටියෙන් යමක් සඳහන් කෙරුවොත් අවුරුදු දන්නවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය 1978 බිහි වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මහා ශිෂ්‍ය සංගම් වල එකතුවක් විදිහට 2012 දී යවිපෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානාත්මකව ભેදවන විට අවිසබමයත් යවිපෙන් කැඩිලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය එක්ක එහි දේශපාලන අනුහස යටතේ ක්‍රියාත්මක වුණේ. දැන් 2024 දී ජවිපේ ජාතික ජනබලවේග ආණ්ඩුව බලය ගැනීමත් සමග විශ්වවිද්‍යාල තුල යලි ජවිපේ ශිෂ්‍ය කණ්ඩායම් රාජ්‍ය අනුග්‍රහයත් ඇතුව තව අවිසබමයක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමින් තව එකක් ගොඩනගාගෙන තියෙනවා. දැන් කොහොම වුණත් මොවුන් මේ ශිෂ්‍ය දේශපාලනය කියන රෝඩාව යටතේ ඔවුන්ගේ ධනපති දේශපාලනය ගෙනියනවා. අවුරුදු දන්නවා මේ මදුසාන් චන්ද්‍රජිත්ලාගේම කැඳවුම්කාරු හැටියට ඔහු ක්‍රියාත්මක වෙද්දී ධනපති පක්ෂය එක්ක විපක්ෂයේ සමග ජන බලවේගයේ සමග වර්තමාන අධ්‍යාපන ඇමතිනි අගමැති හරණි අමරසූරිය සමග වෘත්තීය සමිති නායකයෝ මේ කම්කරුවන්ගේ අරගල පාවා දීලා මැතිවරණයට යට කරලා තියෙන මේ වෘත්තීය සමිති නායකයෝ එක්ක ඒ විතරක් නෙමෙයි ඇතැම් වෙලාවට අධිරාජ්‍යවාදී රටවල තානාපති කාර්යාල කොළඹ තානාපති කාර්යාල වල පවා රිංගලා තියෙනවා. ඔවුන්ගේ ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ ප්‍රෝඩාව එහෙමයි. නමුත් ඔවුන් කම්කරුපන්තික දේශපාලනයට මාක්ස්වාදයට සඳහා සටන් වදින අපිට දක්වන්නේ අන්තිම මං අහුරමින් අපිට විරුද්ධව කඩා පැනීමක් තමයි කායික තර්ජන එල්ල කිරීමක් තමයි දිගටම කරලා තියෙන මේ කොටස් දෙකම. පහුගිය සමුදා අපි දැක්කෙත් කැලණිය විශ්වවිද්‍යාලයේ කරපු උද්ඝෝෂණයේදී ඔවුන් කියා හිටියා අපි ශිෂ්‍ය දේශපාලනයයි කරන්නේ මේ ඇතුළට එන්න බෑ. අපි ඇහුව කවුද ඔයාලා කිව්වම මේ තුන්වෙනි වසරේ හතරවෙනි වසරේ ශිෂ්‍යෝ කියන විදිහට උන් හඳුන්වගත්තා. ඇත්ත අවිෂබයයි කියන විදිහට. ඒ කියන්නේ මදුසාන් චන්ද්‍රජිත්ගේ නායකත්වයේ දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් අවිෂබමය කියන විදිහට උන් පිළිතුරු දුන්නා. දැන් අපේ මුහුණු පොතේ එක කමෙන්ට් එකක තියෙනවා එදා අපිට යන්න නොදී ඉර කරගත්තා නම් මේ ප්‍රශ්න නෑ හරි කියලා. ඒ වැනි ප්‍රචණ්ඩත්වයක් ඔවුන් මුදා හරින්න සූදානම් බව තමයි ඒකේ ප්‍රකාශ වෙන්නේ. ඇත්තටම ඔවුන් ශිෂ්‍යයන්ගේ අව්‍යාජ අවශ්‍යතා නියෝජනය කරන්නේ නැහැ කියන එක ඒකෙන්මත් පැහැදිලි. ඔවුන් අවස්ථා ගණනාවකදීම අපිට පේරාදෙණියේ ජයවර්ධනපුර කැලණියේ විශ්වවිද්‍යාලවල වෙයිද මාෂල්ලා එක්ක ඒ කියන්නේ රාජ්‍යයේ කොටසක් පොලිසියක් විදිහට වැඩ කරන්නේ. ඇතැම් වෙලාවට පොලිසියට පවා අපිව ගෙනියන්න වැඩ කරලා තියෙනවා. එහෙමයි ඔවුන් ධනේශ්වර රාජ්‍ය එක්ක වැඩ කරපු ඉතිහාසයක් තියෙනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔය කරන උද්ඝෝෂණමත් ඇත්තටම ගත්තොත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිළිවෙල
ජාතික ජනබලවේග ආණ්ඩුව දිගින් දිගටම එල්ල කරද්දිත් ආණ්ඩුවට කන්නලව් කරනවා. ඔවුන්ගේ හරය හැටියට තියෙන්නේ මේ ගරා වැටෙන ධනේශ්වර ක්‍රමය තුලම අධ්‍යාපන අයිතිය දිනාගත හැකිය කියන වැඩපිළිවෙලක්. ඒ මිත්‍යාව තමයි වපුරමින් ඉන්නේ. මේ කොටස් දෙකම ඇත්තටම ගත්තොත් මේ දවස්වල ශිෂ්‍යෝ විශ්වවිද්‍යාලවල පීඨ සංකීර්ණ දේශනශාලා නේවාසිකාගාර ඉදි නොවීම සම්බන්ධයෙන් ඒවල ගරා වැටෙන තත්ත්වය සම්බන්ධයෙන් විරෝධතාවලට අවතීර්ණ වෙලා තියෙද්දී ඔවුන් ඇත්තටම ඔය රජයේ අතහැරලා දාපු ගොඩනැගිලි පස්සේ තමයි දිව්වේ. ඒ විදිහටයි ඔවුන් ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය දෙන්නේ. ඒ වගේ එකක් හරි හම්බ වුණාම ඔවුන් විශාල ජයග්‍රහණ විදිහට සමරන ඉතිහාසයක් තියෙන්නේ. නමුත් අවිසබේ බිහි වෙච්ච කාලේ ඉඳලා ගත්තොත් අවුරුදු 50ක විතර ඉතිහාසය අපි දකින්නේ ලංකාවේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඒක 102කටත් වැඩියෙන් කප්පාදු කරලා තියෙනවා. ප්‍රාග්ධන වියදම් මේ ආණ්ඩුව යටතේ බරපතල විදිහට කප්පාදු කරලා තියෙනවා. පාසල් වල නඩත්තු වියදම් මුළුමනින්ම දෙමව්පියෝ මත පටවලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන පෞද්ගලීකරණය වේගයෙන් ඉදිරියට ගිහිලා තියෙනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිළිවෙල යටතේ විදුලි බලය, ඉන්ධන, අත්‍යවශ්‍ය සේවාවන් මේවා හැම දෙයක්ම බදු වැඩි කරලා තියෙනවා. මේ යටතේ ජීවන වියදම ඉහළ යාමට ශිෂ්‍යයෝ මුහුණ දීලා තියෙනවා. නිසි ආහාර වේලක් ශිෂ්‍යයන්ට නැහැ. ශිෂ්‍යයන්ගේ අතර මේ ආණ්ඩුවට විරුද්ධව විරුද්ධත්වය වැඩෙමින් තියෙනවා. ඇත්තටම මේ ප්‍රහාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රහාර එල්ල වෙමින් තියෙන්නේ අධිරාජ්‍ය පද්ධතියම ධනේශ්වර ක්‍රමයම යලි වතාවක් තුන්වෙනි ලෝක යුද්ධයක් දිශාවට ගමන් කරමින් තියෙන තත්ත්වයක් උඩයි. යුද්ධයේම බර තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රහාර හැටියට අපි මත පටවමින් තියෙන්නේ. ඒ නිසා අපි සඳහන් කරන්නේ මේ ජවිපේ ජාතික ජනබලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම පැවති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වගේම ඒ ක්‍රියාවට නැගීම පෙන්눔 කරනවා. ධනපති පන්තියේ කුමන කොටසකටවත් මේ අධිරාජ්‍යවාදී පද්ධතිය ඇතුලේ මහජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න බෑ. ඔවුන්ගේ ජාතිකවාදී ක්‍රියාමාර්ගය අතිශය බංකොලොත් අධිරාජ්‍යවාදීන්ට ගැති එකක්. මේ ලෝක යුද්ධ තත්ත්වයේ මැද්දේදී ඔවුන් අධිරාජ්‍යවාදී යුද්ධය සමගත් කරබදු වෙලා ඉන්නේ. එනිසා අපි අවධාරණය කරන්නේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුණයෝ හා ශිෂ්‍යයෝ මේ ලෝක යුද්ධ අන්තරායට කප්පාදුවට ප්‍රජාතන්ත්‍ර අයිතීන් එල්ල වෙලා තියෙන ප්‍රහාරයට විරුද්ධව සටන් කිරීම ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙල මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිළිවෙලක් මත පදනම් වේගනයි ඉදිරියට ගත හැක්කේ කියන එක. ඒ තත්ත්වය උඩ මේ ශිෂ්‍ය දේශපාලනය කියන මේ අනන්‍යතා දේශපාලනය ඒකේ තවත් එවැනි රූපාකාර අද ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරන සහෝදරයා පැහැදිලි කරනවා ඇති. විශේෂයෙන්ම කම්කරු පන්තිය මේ ධනේශ්වර සමාජය තුළ එකම විප්ලවවාදී බලවේගය වෙන්නේ කෙසේද? සමාජවාදය සඳහා අරගලයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඇතුළු තරුණ ජනයාගේ භූමිකාව කුමක්ද කියන බැරෑරුම් ප්‍රශ්න අපි අද සාකච්ඡාවට ගන්නවා. අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ රැඩිකලීකරණය, තරුණයන්ගේ ජවය එක සිතින් පිළිගන්නවා. ඒක අවශ්‍යයි. නමුත් කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගය වෙන්නේ කෙසේද? කම්කරු ධනපති ක්‍රමය පෙරලා දැමීමේ හැකි බලවේගය කම්කරු පන්තිය වන්නේ කොහොමද?
පීඩිත ජන කොටස් ඒවට කම්කරු පන්තිය වටා එකතු කරගත්ත හැකි පන්තිය වන්නේ කෙසේද කියන කාරණා අද සාකච්ඡාවට අපි භාජනය කරනවා. එනිසා මම සකුන්ත හිරිමුතුකට සහෝදරයාට ආරාධනා කරනවා වාර්තාව ඉදිරිපත් කරන්නයි කියලා. ඒ සාකච්ඡාවට සාවධානව සවන් දීලා සහෝදරුන්ට ප්‍රශ්න තියෙනවා නම් සහෝදරුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඔව් සකුන්ත සහෝදරයා සාකච්ඡාව බොහොම ස්තුතියි කපිල සහෝදරයා. කපිල සහෝදරයා වගේම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න සහෝදරුන් සහෝදරියන් මම සාකච්ඡාවට සාදරයෙන් පිළිගන්නවා. ඒකෙදි කපිල සහෝදරයා සඳහන් කරපු කාරණා ඇත්තටම මගේ ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරද්දී මූලික උපකාරයක් වෙනවා ඇති. විශේෂයෙන්ම ඒකෙදි ආරම්භයේදී සහෝදරුන්ගේ අවධානයට ලක් කිරීම අවශ්‍යයි. ඇයි කම්කරු පන්තියට සහ මේ සමාජයේ ඉන්න පීඩිත කොටසක් හැටියට ඉන්න ශිෂ්‍යයන්ට විශේෂයෙන් ඇයි තීරණාත්මක ආකාරයෙන් දේශපාලනික වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙන්නේ කියන කාරණාව කපිල සහෝදරයා කෙටියෙන් සඳහන් කරා. කොහොමද ජනතා මුක්ති පෙරමුණු ජාතික ජන බලවේග ආණ්ඩුව ශිෂ්‍යයන්ට කම්කරු පන්තියට එරෙහිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විදුරු කප්පාදු නියෝග යටතේ ප්‍රහාර පටවන්නේ කියන එක මේ ප්‍රහාර ගලාගෙන එන්නේ ලංකාවත් ඇතුළුව සමස්ත ලෝකයේම තියෙන සමස්ත ධනපති ක්‍රමයේ ගැඹුරු වෙන අර්බුදයෙන් ඒ අර්බුදය වඩා තියුණු කරලා තියෙනවා. පහුගිය පෙබරවාරි 28 වෙනිදා ආරම්භ කරපු ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලය ආරම්භ කරපු ඉරානයට එරෙහිව අරගෙන යන යුද්ධයෙන් ඒ යුද්ධයෙන් ගැඹුරු කරලා තියෙන ධනපති ක්‍රමයේ අර්බුදයේ බර කම්කරු පන්තිය මත පටවන්න හැම රටකම ආණ්ඩු වැඩ කරමින් ඉන්නවා. ඒකේ එක මූලික ප්‍රහාරයක් හැටියට පවතින අධ්‍යාපනය සහ සෞඛ්‍ය මත එල්ල කෙරෙන ප්‍රහාර. විශේෂයෙන්ම ඒ ප්‍රහාර මෙතන කම්කරු පන්තිය මත මහජනතාව මත පටවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නියෝග ඔස්සේ. ඒ කප්පාදු නියෝගවල එක මූලික නියෝගයක් තමයි නිදහස් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වෙන් කරන මුදල් කප්පාදු කිරීම. ඒ කප්පාදු යටතේ මේනකොටත් ඇත්තටම විශ්වවිද්‍යාල පද්ධතිය සමස්ත නිදහස් අධ්‍යාපනයම දවන්ත අර්බුදයකට මුහුණ දීලා පවතිනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය, දේශන ශාලාවල හිඟය, ඒ වගේම අනෙකුත් මානව සම්පත්, ඒ වගේම යටිතල පාසුකම් වල තියෙන හිඟය, නේවාසිකාගාරවල තියෙන තත්ත්වය, ඒ වගේම මහපොළ ශිෂ්‍යාධාරය වගේ ශිෂ්‍යාධාර නිති පරිදි නොලැබීම මේ ආකාරයට ඇත්තටම නොගිනිය හැකි තරම් ප්‍රශ්න ගණනාවකට ශිෂ්‍යෝ ඇදලා දාලා තියෙනවා මේ ධනපති ක්‍රමය විසින් මේ ධනපති ආණ්ඩු අරගෙන යන පුද්ගලීකරණ කප්පාදු වැඩපිළිවෙල ඇතුළේ. ඒ தත්ත්වයේ ඇතුළේදී ලෝක පරිමාණව කම්කරු පන්තිය රැඩිකලීකරණය වෙමින් ඉන්නවා. ඒ රැඩිකලීකරණය වීමේ කොටසක් හැටියටයි අපි දකිමින් ඉන්නේ ශිෂ්‍යෝ තරුණයෝ වඩ වඩාත් තරගලයට ඇදෙමින් ඉන්න තත්ත්වය අපි ලංකාව ඇතුළේ ගත්තොත් ශිෂ්‍යෝන්ගේ විරෝධතා කප්පාදු ප්‍රහාරවලට එරෙහිව Taman මුහුණ දෙන සමාජ ආර්ථික ප්‍රශ්නවලට එරෙහිව අපි නිරතුරුවම දකිමින් පවතිනවා. නමුත් මූලික ප්‍රශ්නය හැටියට මතුවෙන්නේ කොහොමද මේ අරගල ජයග්‍රහණය කරා ගෙනියන්නේ කියන එක. ශිෂ්‍යෝන්ගේ විවිධාකාර ඉල්ලීම් මතුවෙනවා. නිදහස් අධ්‍යාපනයට වැය කරන මුදල් වැඩි කිරීම, මම සඳහන් කරපු ප්‍රශ්නවලටම ආමන්ත්‍රණය කරගෙන නේවාසිකාගාර හිඟ පියවීම, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟේ මූලික වශයෙන් විශ්වවිද්‍යාලයට බලපාලා තියෙන මේ ප්‍රශ්න අරබය විශ්වවිද්‍යාල ශිෂ්‍යෝන්ගේ විවිධ ඉල්ලීම් මතුවලා තියෙනවා.
නමුත් මූලික කාරණා තමයි ඒ ශිෂ්‍යයන්ගේ අරගල කොහොමද ජයග්‍රහණය කරා ගෙනියන්නේ කියන කාරණාව. ඒකෙදි තමයි අතර මේ අන්තරීක්ෂ විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කපිල සාගරය සඳහන් කරා දැන් අන්තරීක්ෂ විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල දෙකක් තියෙනවා. එකක් ජනතා මුක්ති පෙරමුණේ ආණ්ඩුවේ නායකත්වයේ යටතේ අනිත් එක පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නායකත්වයේ යටතේ මේ දෙකම අත්‍තරම ශිෂ්‍යයන්ට මේ Taman මුහුණ දෙන අව්‍යාජ ප්‍රශ්නවලට සැබෑ විසඳුම සොයා ගැනීමෙන් පීලිපන්නන්නයි වැඩ කරමින් ඉන්නේ. ඔවුන් ඉදිරිපත් කරන ඒ දේශපාලනයේ මූලික දෘෂ්ටිවාදාත්මක පදනමයි අපි මේ සාකච්ඡාවේදී සාකච්ඡා කරන්නේ. මේ කෘතිය ඇත්තටම ඔවුන් බෙදා හැරීම අන්තරීක්ෂ විද්‍යා ශිෂ්‍ය බල මණ්ඩලය ඔවුන් වසර ගණනාවක් තිස්සේ මේක කැලණි විශ්වවිද්‍යාලයේ බෙදා හැරියා. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෙනත් නමකින් ඔවුන් සමන්ගේ කෘතියක් බෙදා හැරියා. ඒ කෘති සියල්ලක්ම යොමු කෙරුණේ මේ අන්තරීක්ෂ විද්‍යා ශිෂ්‍ය බල මණ්ඩලයේ පෙරට අරගෙන යන ශිෂ්‍යයන්ගේ මේ සැබෑ සටනෙන් පිළිපැන්නීම සඳහා අරගෙන යන Tamanගේ වැඩ කටයුතු සඳහා ඔවුන් දිගින් දිගටම සඳහන් කරන කාරණාව තමයි ධනපති ආණ්ඩුවලට බලපෑම් දැමීම හරහා ශිෂ්‍යයන්ට Tamanගේ ඉල්ලීම් දිනාගත හැකිය කියන කාරණාව සහ ඔවුන් ඒකද ඉදිරිපත් කරන කාරණාව තමයි කපිලතාවර සඳහන් කරා. ඔවුන් ශිෂ්‍ය දේශපාලනය ගැන කතා කරනවා, ශිෂ්‍ය බලය ගැන කතා කරනවා, ශිෂ්‍ය සටන් ගැන කතා කරනවා. මේ සියල්ලම යොමු වෙලා පවතින්නේ ධනපති ක්‍රමයේ ඇතුලේ යම් ආකාරයකට දෙයක් දිනා ගන්න පුළුවන්ද කියන එක වටේට. නමුත් මේ අන්තරීක්ෂ විද්‍යා ශිෂ්‍ය බල මණ්ඩලෙ පිහිටුවලම ඇත්තටම ගත වෙලා තියෙන දැන් 1978 ඉඳලා ගත වෙලා තියෙන දශක ගණනාව තිස්සේම සනාත කෙල්ල පවතින කාරණාව තමයි මේ ආකාරයට ධනපති ආණ්ඩුවට බලපෑම් දැමීම හරහා එකදු ප්‍රශ්නයක් හෝ ශිෂ්‍යයන්ට විසඳාගත නොහැකි කියන කාරණාව. ඒකේ මූලිකම කාරණාව හැටියට පවතිනවා නිදාස් අධ්‍යාපනයට වෙන් කරලා තියෙන මුදල් අයවැයෙන් අප්පාදු කිරීම. මේ වෙනකොට ඒක 102%ටත් අඩු මට්ටමට ගෙනල්ලා තියෙන්නේ ධනපති ආණ්ඩුව විසින්. ඔය අන්තරීක්ෂ විද්‍යා ශිෂ්‍ය බල මණ්ඩල මහා ශිෂ්‍ය සංගම් ඔවුන් Tamanගේ සටන් වලින් විවිධ දේවල් දිනාගත්ත අය, Taman ජයග්‍රහණ ලැබුවා කියන ප්‍රලාප තියෙද්දි අපි මේ සම්බන්ධයෙන් හෙළිදරව් කර ගැනීම සඳහා විශේෂයෙන්ම ශිෂ්‍යයන්ට Tamanගේ සටන ජයග්‍රහණය කර ගැනීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයේ සන්නද්ධ කිරීම සඳහා නම් මේ දේශපාලනයේ පාදක වෙන දෘෂ්ටිවාදාත්මක පදනම් අපි හෙළිදරව් කිරීම අවශ්‍යයි. ඒ සඳහා තමයි මේ සාකච්ඡාව කැපකෙරෙන්නේ. ඒකෙදි මේ ශිෂ්‍ය දේශපාලනය කියන කාරණාව තමයි අන්තරීක්ෂ විද්‍යා ශිෂ්‍ය බල මණ්ඩලයේ ගේන මූලික කාරණාව හැටියට පවතින්නේ. ඒකෙදි ඔවුන් මේ ප්‍රතිසංස්කෘතිය කියන කෘතියේදී ඔවුන් උපසංස්කෘතිය කියන ආකාරයට මේක මේ විදිහට සඳහන් කරනවා. ප්‍රතිසංස්කෘතිය කෘතියෙන්මයි මම මේක පුටා දක්වන්නේ. ඔවුන් මේ ශිෂ්‍යයන්ට වෙනම බලයක් තියෙනවා, ඒ ශිෂ්‍යයන්ට වෙනම දේශපාලනයක් තියෙනවා කියන එක පෙන්눔 කරන්න තමයි මේක ගේන්නේ. මේ විදිහට කෘතියේදී සඳහන් කරනවා. මම මේක පුටා දක්වනවා. විශ්වවිද්‍යාලයකට ආවේනික ඊළඟ ස්ලයිඩ් එකට යමු. විශ්වවිද්‍යාලයකට ආවේනික අනන්‍යතාවයක් ගොඩ නැගෙන්නේ උපසංස්කෘතිය තුළ. විශේෂයෙන්ම උපසංස්කෘතිය තමයි කියා දෙන්නේ සාමූහිකත්වය, පරාර්ථකාමීත්වය මත කැම්පස් එකක ඉන්න හැමෝගෙම එකමුතුවට කරන්න බැරි දෙයක් නැතයි කියන අදහස. මේ ආකාරයට තමයි වුන් සඳහන් කරන්නේ. දැන් මේ කියන එකට අනුව ගත්තට පස්සේ ඒ ශිෂ්‍යයෝ වෙන්න පුළුවන්, තරුණයෝ වෙන්න පුළුවන්. වුන් විශ්වවිද්‍යාලයේ ගේට්ටුවෙන් ඇතුළට ආවට පස්සේ වෙනත්ම කණ්ඩායමක් බවට පත් වෙනවා. ඒ විශ්වවිද්‍යාලයේ උපසංස්කෘතියට ඇතුල් වෙනවා. ඒ වුන් ඊට පස්සේ සඳහන් කරන කාරණාව තමයි ඒ උපසංස්කෘතිය ප්‍රතිසංස්කෘතියක් බවට පත් වෙනවා කියලා. තවදුරටත් මේ ත්‍ෘතිය මාතෘකාව හැටියටම බෙදලා තියෙන ප්‍රතිසංස්කෘතිය ආරම්භමක් කියන කාරණාව ඒක මේ විදිහට වුන් සඳහන් කරනවා. අපි මේ උපුටා ඊළඟ උපුටා දැක්වීමක් කරලා අපි කතා කරමු මේ ඉදිරිපත් කරන කාරණාවල තියෙන
ප්‍රතිගාමී ස්වභාවය මොන වගේද කියන කාරණා. වුන් මේ විදිහට සඳහන් කරනවා මහා සංස්කෘතියක් සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි ඇති. මේ මහා සංස්කෘතිය කියලා වුන් සඳහන් කරන්නේ විශ්වවිද්‍යාලය කියන මායිම අරගෙන විශ්වවිද්‍යාලයෙන් ඇතුලේ තියෙන වෙනම උපසංස්කෘතියක් ඒ විශ්වවිද්‍යාලයට එළියෙන් තියෙනවා මහා සංස්කෘතියක්. වුන් සඳහන් කරන දේ තමයි මේ මහා සංස්කෘතියේ ඉන්නේ ඒ ප්‍රතිගාමී කණ්ඩායම් මේ සර්වසාධාරණ පොදු සමාජ අවශ්‍යතා නියෝජනය කරන්නේ නැහැ. වුන් පුජ්‍යලවාදී, වුන් පටු අභිමතාර්ථ ඉෂ්ට කරගන්න වුන් වැඩ කරන්නේ. වුන් ධනපති දේශපාලන පක්ෂ එකට යන්නේ අධ්‍යාපනයේ සෞඛ්‍ය සහ අනෙකුත් දේවල් පුජ්‍යලීකරණය කිරීමට ඒවා අහිමි කිරීමට විරුද්ධව පෙළ ගැහෙන්නේ නැහැ. මේ ආකාරයට තමයි ඔවුන් මහා සංස්කෘතිය සම්බන්ධයෙන් සඳහන් කරන්නේ. ඒ මහා සංස්කෘතියට ප්‍රතිවිරුද්ධ උපසංස්කෘතියක් විශ්වවිද්‍යාල ඇතුලේ ගොඩනගෙනවා කියන ආකාරයට තමයි ඔවුන් තර්ක කරගෙන යන්නේ. මේ තර්ක කිරීම ඇත්තටම තා මුලින්ම ප්‍රතිගාමී කාරණාවක් හැටියට පවතින්නේ මේ සමාජයේ තියෙන මූලිකම පදනම හැටියට තියෙන පන්ති පදනම් වලින් සම්පූර්ණයෙන්ම වියෝ කිරීමක් හැටියටයි මේක පවතින්නේ. මේ සමාජයේ මාක්ස්වාදීන් මූලිකවම පෙන්눔 කරලා දීපු කාරණාවක් තමයි මේ සමාජය මූලික පන්ති වලට බෙදිලා පවතින්නේ. මේ පන්ති ගොඩ නැගෙන්නේ මේ ආකාරයට කියන විදිහට ඒ විශ්වවිද්‍යාලයට ඇතුලෙන් ආවට පස්සේ එක උපසංස්කෘතියක් විශ්වවිද්‍යාලයට එළියේ ඉන්න ඔක්කොම පොදිය ගත්තට පස්සේ වැඩ කරන කම්කරු කොටස් ඊට පස්සේ සුළු ධනේශ්වර කොටස් කුඩා වෙළඳ පොළවල් තියෙන ගොවියෝ ඊට පස්සේ ධනපතියෝ මේ ඔක්කොම එකට එන මහා සංස්කෘතියක් කියන ආකාරයේ අතාර්කික ආකාරයට කරන බෙදීමක් හැටියට නෙමෙයි මාක්ස්වාදීන් පැහැදිලි කරපු කාරණා තමයි නිෂ්පාදන සම්බන්ධතාවලට තියෙන සම්බන්ධය අනුව තමයි පන්ති බෙදීම මේ සමාජයේ ඇති වෙලා තියෙන්නේ කියන කාරණාව. ඒ පන්ති බෙදීම මූලිකවම ධනපති ක්‍රමය ඇතුළතදී මූලික පන්ති දෙකකට බෙදිලා පවතිනවා. අම්කරු පන්තිය සහ ධනපති පන්තිය කියන ආකාරයට සහ අතරමැදි පන්තියක් හැටියට මධ්‍යම පන්තිය පවතිනවා. මේ සියල්ල නිර්ණය වෙන්නේ විද්‍යාත්මක පදනමක් උඩ මේ සමාජයේ පාදක වෙලා තියෙන නිෂ්පාදන සම්බන්ධතා ජාලයට වුන් දක්වන සම්බන්ධය උඩයි මේ පන්ති මූලිකවම බෙදිලා පවතින. දැන් තවදුරටත් පැහැදිලි ඇති මේ ආකාරයට අන්තරික්ෂිදා ශිෂ්‍ය බල මණ්ඩලේ වැඩ කටයුතු කරන්නේ මේ පන්ති පදනම් සම්පූර්ණයෙන්ම වියෝ කිරීම සඳහා. උන්ට අනුව ගත්තට පස්සේ සමාජයේ එළියේ ඉන්න කම්කරු පන්තිය වෙන්න පුළුවන්, ධනපති පන්තිය වෙන්න පුළුවන්, සුළු ධනේශ්වර කණ්ඩායම් වෙන්න පුළුවන්, තවත් කණ්ඩායම් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම එක පොදියක්. එක පොදියකට ගත්තට පස්සේ උන් ඔක්කොම මහා සංස්කෘතිය ඒ සියලු දෙනා ප්‍රතිගාමී ඒ පොදු සමාජ අවශ්‍යතා නියෝජනය නොකරන වර්ගවාදයට උඩගෙඩි දෙන, නව ලිබරල් වාදී ප්‍රතිපත්තියට උඩගෙඩි දෙන, අධ්‍යාපනයේ සෞඛ්‍යයට පුජ්‍යලීකරණයට උඩගෙඩි දෙන ඒ ආකාරයේ කණ්ඩායමක් තමයි ඔවුන් කියන ආකාරයට මේ මහා සංස්කෘතිය ඇතුලේ ඉන්නේ. දැන් ඊට පස්සේ මේ කාරණාව ඇතුළේදී ඔවුන් සඳහන් කරන කාරණාව තමයි ඒ தත්ත්වයේ ඇතුළේදී ඒ මහා සංස්කෘතියේ තියෙන දේවල් වලට එරෙහිව ප්‍රතිසංස්කෘතියක් විශ්වවිද්‍යාල ඇතුළෙන් නිෂ්පාදනය කරනවා කියන ආකාරයට ඒ උපසංස්කෘතිය ප්‍රතිසංස්කෘතියක් ඇටියට මහා සමාජයට එමන් නැත්නම් මේ මහා සංස්කෘතියට එන්නත් කිරීම තමයි මේ ප්‍රතිසංස්කෘතිය කියලා ඔවුන් නම් කරන්න කියන කාරණාව තමයි මේ කෘතියේදී ඔවුන් සඳහන් කරන්නේ. මේක පාදක වෙන්නේ මම සඳහන් කරා වගේ සම්පූර්ණයෙන්ම මේ ධනපති සමාජයේ තියෙන සැබෑ පන්ති පදනම් මුළුමනින්ම අකාමකා දාලා අනන්‍යතාවයේ උඩ සම්පූර්ණයෙන්ම මේ සමාජ සම්බන්ධතා විග්‍රහ කරන සම්පූර්ණයෙන්ම අතාර්කික ක්‍රමයක් දිහාවටයි මේක අරගෙන යන්නේ. ඒ ආකාරයට ගත්තට පස්සේ මේ සමාජය ශිෂ්‍ය සමාජය හැටියට එමන් නැත්නම් තවත් අනන්‍යතා දිගේ ගියාට පස්සේ කළු ජනතාව හැටියට සුදු ජනතාව හැටියට තවත් වාර්ගික කුල ඔස්සේ ගියොත් එහෙම තවත් ආගමික කුල ඔස්සේ මේ විවිධාකාර අනන්‍යතාවයන් ඔස්සේ බෙදෙන සමාජයක් හැටියටයි වුන් මේක පෙන්눔 කරන්න උත්සාහ කරන්නේ. ඒකෙන් අනිත් පැත්තට වුන්
ඉස්සරහට ගේන කාරණාව හැටියට පවතින්නේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තියෙනවා වෙනස්මාකාරයක තත්ත්වයක්. ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තමයි ප්‍රගතිශීලී බලය. මේක තමයි වුන් මේ තර්කය ගෙනල්ලා ඒ ගේන තැන තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තමයි ප්‍රගතිශීලී බලය. අනිකුත් ඒ ඉන්න සියලු කොටත් වුන් මුග්දේව එහෙම නැත්නම් වුන් පරාර්ථකාමී නෑ. වුන් විවිධාකාරයට ආත්මාර්ථකාමී විවිධාකාර චෝදනා එල්ල කරන්නේ මේ ආකාරයට. ඒකින්ද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ගිහිල්ලා මේ සියලු කොටස් වලට උඩින් ඉඳගෙන මේ ප්‍රතිසංස්කෘතිය එන්නත් කරන්න ඕනි කියන ආකාරයට තමයි මේක ඉදිරිපත් කළා පවතින්නේ. පළවෙනි කාරණාව තමයි ඇත්තටම මේ කියන විදිහට මේ විශ්වවිද්‍යාල ධනපති සමාජයට පිටතින් තියෙන ඒවා නෙවෙයි. ඒවා ලෝකේ පුරාමත් ලංකාව ඇතුළේ ධනපති ක්‍රමයේම කොටස් හැටියටයි විශ්වවිද්‍යාල පවතින්නේ. සහ මේ ධනපති පන්ති පාලනයේ යටතේ විශ්වවිද්‍යාලවල තියෙන ප්‍රධාන කර්තව්‍ය හැටියට පවතින්නේ මහජනතාව කම්කරු පන්තිය. ඒ වගේම තරුණයෝ සහ ශිෂ්‍යයෝ ධනපති ක්‍රමයට බැඳලා තබා ගැනීම සඳහා අවශ්‍ය ධනපති දෘෂ්ටිවාදයේ පාලක පන්තියට නිෂ්පාදනය කරලා දීම. දැන් විශ්වවිද්‍යාලවල ඉන්න ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රාලිකයෝ ගත්තට පස්සේ අපි ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඇතුලේ පැහැදිලි කරලා පවතිනවා. මෑතකදීම අපි පැහැදිලි කරා විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට ඉන්න සුමිත් චාමින්ද සහ නිර්මාරණ්ඩි දේවසිරි ඉදිරිපත් කරන ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන් සම්බන්ධයෙන් ඔවුන් තමන්ගේ විවිධාකාරයේ ඊනියා පර්යේෂණ ඊනියා සාකච්ඡා උන්ගේ බුද්ධිමය වැඩ සටහන් මේවා ඇතුළේදී කතා කරන කාරණාව තමයි මේ ධනපති ක්‍රමය තමයි සදාකාලික. මේ ධනපති ක්‍රමයෙන් එහා එකක් ඇත්තේ නැහැ. ඒකින්ද ධනපති ක්‍රමය පෙරලා දැමීම සඳහා අරගල කළ යුතු ඇත්තේ නැහැ. අපි කරන්න ඕනේ මේ ධනපති ක්‍රමය ඇතුලේ මොකක් හරි කරගෙන ගැට ගහගෙන ඉන්න එක. මේ ආකාරයට ප්‍රතිගාමී දෘෂ්ටිවාද කොම්ප කරන මධ්‍යස්ථානයක් හැටියටයි විශ්වවිද්‍යාල පරිවර්තනය කරලා පවතින්නේ. නමුත් ඒකෙන් ඇඟ වෙන්නේ නැහැ කිසිසේත්ම. විශ්වවිද්‍යාලවල ඉන්න සියලු ශාස්ත්‍රඥයින් මේ අපි සඳහන් කරපු ප්‍රතිගාමී පශ්චාත් නූතනවාදී ශාස්ත්‍රාලිකයෝ වගේ එක ආකාරයට ක්‍රියා කරනවා. ඒකට සිසුන් අභියෝග නොකරනවා කියන එක ඒකෙන් නැග වෙන්නේ නැහැ. නමුත් මේ ධනපති ක්‍රමයේ යටතේ අතරම විශ්වවිද්‍යාල ක්‍රියා කරන්නේ මේ ආකාරයට අන්තරික්ෂ විද්‍යා ශික්ෂා බල මණ්ඩලයේ ඉදිරිපත් කරන මේ උපසංස්කෘතියට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධව. දැන් මේ විදිහේ උපසංස්කෘතියක් මොකක් උඩද පාදක වෙලා පවතින්නේ? මේ විශ්ලේෂණය මොකක් උඩද පාදක වෙලා පවතින්නේ කියන කාරණාව අපි විශ්ලේෂණය කර ගැනීම අවශ්‍යයි. ඒකෙදි මේ සියලු කාරණා ඇත්තටම පාදක වෙලා තියෙන දැන් මේ කෘතිය ඇතුළේදී කාල් මාක්ස් සම්බන්ධයෙන් තන් කීපයක සඳහන් වෙනවා. සමාජවාදී සම්බන්ධයෙන් සඳහන් වෙන්නෙම නැහැ. මේ අන්තරික්ෂ විද්‍යා ශිෂ්‍ය බල මණ්ඩලයට නායකත්වයේ දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂ ඔවුන් සමාජවාදය ගැන විවිධාකාර කතා කියනවා. නමුත් ඔවුන් කිසිසේත්ම සමාජවාදී ව්‍යාපාරයක් හැටියට නෙවෙයි පවතින්නේ. ඔවුන් සමාජවාදයට හතුරු සමාජවාදයේ නමින් ධනපති ක්‍රමයට කම්කරු පන්තිය ශිෂ්‍ය ගැට ගැසීම සඳහා වැඩ කරන ව්‍යාපාර හැටියටයි පවතින මේ ප්‍රතිගාමී දෘෂ්ටිවාදයේ ගලාගෙන එන්නේ. මේ අපි කතා කරපු උපසංස්කෘතිය සම්බන්ධ ප්‍රතිගාමී දෘෂ්ටිය ගලාගෙන එන්නේ ඒ ඔවුන් පාදක වෙන ප්‍රතිගාමී කණ්ඩායම් උද විශේෂයෙන්ම මේ සමාජය වෙනස් කළ හැකි ධනපති ක්‍රමයේ තියෙන විප්ලවවාදී සමාජ බලවේගය වෙන කම්කරු පන්තිය කියන එක ප්‍රතික්ෂේප කරපු ඒක ප්‍රතික්ෂේප කළා විවිධාකාර අනන්‍යතාවයන් ඔස්සේ මම කලින් සඳහන් කරා වගේ මේ අනන්‍යතාවයන් ඔස්සේ දේශපාලනයේ ඉදිරියට ගෙන යන්න පුළුවන් කියන ආකාරයට සඳහන් කරපු පශ්චාත් නූතනවාදී ප්‍රවණතාවයන් උඩ තමයි මේවා පාදක වෙන්නේ. මේ අන්තරික්ෂ විද්‍යා ශිෂ්‍ය බල මණ්ඩලය ඔවුන් ලියපු මේ ප්‍රතිසංස්කෘතියක ආරම්භමක් කියන කෘතිය ඒක Tamanගේ
පදනම් ගේන්නේ අන්න ඒ ප්‍රතිගාමී න්‍යායික දේශපාලනික ප්‍රවණතා වලින්. ඒ නිසා තමයි මෙතෙන්ට වුන් ඇවිල්ලා තියෙන්නේ. කපිල සවරය සඳහන් කරා නිවැරදි. මේ කරන විශ්ලේෂණය සම්පූර්ණයෙන්ම විඥානවාදී විශ්ලේෂණයක්. එහෙමත් නැත්නම් මේ කියන ආකාරයට කළ යුතු පවතින්නේ මේ වුන් කියන ආකාරයට මේ මහා සමාජය එහෙම නැත්නම් මහා සංස්කෘතිය ඒක ආත්මාර්ථකාමී ඒක දූෂිතයි ඒක සාම්ප්‍රදායික පක්ෂ පිටුපස්සේ යනවා ඒ ආකාරයට වුන් සඳහන් කරනවා එහෙනම් වුන් කියන ආකාරයට වුන් කළ යුතු පවතින්නේ ඒ වෙනුවට පරාර්ථකාමීත්වය මහා සමාජයට කියලා දෙනවා ආත්ම පරිත්‍යාගය මහා සමාජයට කියලා දෙනවා කැපවීම මහා සමාජයට කියලා දෙනවා මේවා මේ ආකාරයට මේ විවිධාකාර අදහස් සමාජයට එන්නත් කිරීම තමයි ශිෂ්‍යෝන්ගේ කාර්යභාරය හැටියට වුන් ඉදිරිපත් කරන්නේ සහෝදරුන්ට දැන් මේවා කියනකොට මේ ආකාරයට වැඩ කටයුතු කරන තවත් කණ්ඩායමක් ඇත්තටම සිහියට එනවා ඇති පූජකයොත් ඇත්තටම මේ හා සමාන කතා තමයි කියමින් ඉන්නේ නමුත් මේ ආකාරයට කරන මේ විඥානවාදී විශ්ලේෂණය සම්පූර්ණයෙන්ම ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක සම්පූර්ණයෙන්ම වියෝ කරලා වුන් ඉදිරිපත් කරන කාරණාව තමයි මේ ශිෂ්‍ය හැටියට ශිෂ්‍ය දේශපාලනයේ හැටියට ශිෂ්‍ය බලයේ හැටියට ඒක රාශි වුණාට පස්සේ පුළුවන් ධනපති ක්‍රමයේ ඇතුලේ යම් සහන දිනා ගන්න යම් වෙනස්කම් දිනා ගන්න කියන විඥානවාදී දෘෂ්ටිවාදය තමයි මේකෙන් ගෙනල්ලා මේ පොම්ප කරන කාරණාව හැටියට පවතින වෙනත් ආකාරයකට කිව්වොත් පාලක පන්තියේ තියෙන ඔළුවේ තියෙන අදහස් ඒවා වෙනස් කරන්න පුළුවන් පීඩනය යොදලා පිකට් රටවල් කළා පාර්ලිමේන්තුව අටලලා නැත්තම් කපිලසවරය සඳහන් කරාගේ ගොඩනැගිලි අත්පත් කරගෙන විවිධාකාර ආකාරයට උන්ට පීඩනය දීම හරහා උන්ගේ ඔලු ගෙඩිය ඇතුලේ තියෙන අදහස් වෙනස් කරන්න පුළුවන් කියන විඥානවාදී දෘෂ්ටිය තමයි මේ ආකාරයට පොම්ප කරමින් ඉන්නේ. දැන් ඒක තවත් පොඩ්ඩක් එහාට ගෙනිච්චත් එහෙම මේ කෝටිපතිවන්ට ධම්මික පෙරේරට නැත්නම් තවත් ඉන්න ඒ ධනපතිවන්ට උන්ට ඒ පුරුදු පුහුණු කරොත් එහෙම උන්ට ඒ Taman කොහොමද වඩා හොඳ දානපතියෙක් වෙන්නේ කියන ආකාරයට ඒ ಗುಣධර්ම උගන්වන්න පුළුවන් කියන තැනට තමයි මේක අරගෙන යන්නේ. දැන් මේ විදිහට අත්‍තරම සමාජයේ මම සඳහන් කරපු සබෑ පන්ති පදනම් වලින් වියෝ කිරීමෙන් අරගෙන යන්නේ මේහා සමාන තන්වල. අනිත් පැත්තට අත්‍තරම වුන් කම්කරු පන්තියට වුන් මහා සමාජය කියලා විශේෂයෙන්ම කම්කරු පන්තියට චෝදනා කරනකොට කම්කරු පන්තිය පුජ්‍යලීකරණයට පක්ෂයි කම්කරු පන්තිය වර්ගවාදයට පක්ෂයි කම්කරු පන්තිය නව ලිබරල් වාදයට පක්ෂයි කියලා මේ ගත වෙච්ච අවුරුදු 70 ගාන තිස්සේ නිදහසෙන් පස්සේ ඊනියා නිදහසෙන් පස්සේ ගත වෙච්ච අවුරුදු 70 ගාන තිස්සේ කම්කරු පන්තියේ අරගල නොපැවතිච්ච මේ ධනපති ආණ්ඩු අරගෙන ගියපු පුජ්‍යලීකරණ වැඩපිළිවෙලට එරෙහිව කම්කරු පන්තියේ අරගල නොපැවතිච්ච අවුරුද්දක් තියෙනවා. අනිත් පැත්තට ගත්තට පස්සේ සහෝදරුන්ගේ අවධානය යොමු කරන 2022 දී මහජන නැගිටීමේදී අපි අද වෙනකොට ඒකේ 4 වෙනි අවුරුද්ද සමරනවා. ඒ 2022 මහජන නැගිටීමේදී මේ විදිහේ ප්‍රතිගාමී ආකාරයට ආත්මාර්ථකාමී කණ්ඩායමක්ද නැගී සිටියේ. එහෙනම් කොහොමද ඒ මිලියන ගාණක් එකතු වෙලා ඒ ධනපති පන්ති පාලනයට රහිව ආපු පොදු අවශ්‍යතාවයන් සටන් නැදෙන ලක්ෂ 69ක් ඡන්දය ගත්ත ජනාධිපතිවරේ බලයෙන් පන්නා දැමුවේ මේ ආත්මාර්ථකාමී හින්දාද මහා සමාජය. මනත වුන් අතර මේකම කරන කම්කරු පන්තිය ආත්මාර්ථකාමී හින්දාද. ඒ කිසිවක් ඇත්තටම මේ ප්‍රතිසංස්කෘතියක අරඹුම කෘතිය ඇතුළේ ඉදිරිපත් කරන ඒ දෘෂ්ටිවාදයේ හිතේත්ම ඒවා මුළුමන් ප්‍රතිගාමී විතරක් නෙමෙයි අතරම යථා ලෝකයට හිතේත්ම නොපැහෙන දෘෂ්ටිවාදයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඒකෙදි ඔවුන්
විවිධාකාර ආකාරයට ධනපති ක්‍රමයට ගැට ගැසීම සඳහා තමයි මේ දෘෂ්ටිවාදය අරගෙන යන්නේ. ධනපති ක්‍රමයේ තියෙන විවිධාකාර ආයතන සම්බන්ධයෙන් ධනපති ක්‍රමයේ ආයුධ සම්බන්ධයෙන් නෝ විවිධාකාර ආකාරයට ශිෂ්‍යයන්ට මේවා සදාකාලිකව තියෙන ඒවා කියන ආකාරයට ඓතිහාසික විරෝධී විග්‍රහ කිරීම මේක ඇතුළේදී ඔවුන් ඉදිරිපත් කරන කාරණාවක් හැටියට පවතිනවා. ඒකෙදි මූලිකවම තවදුරටත් අවධානයට යොමු කරනවා රාජ්‍ය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන කාරණාව කෘතිය ඇතුළේදී. ඉතින් මේ විදිහට ඔවුන් සඳහන් කරනවා ධනපති රාජ්‍ය සම්බන්ධයෙන් මිනිස්සු Tamanගේ සාමූහික ව්‍යායාමයක ප්‍රතිඵලයක් විදිහට ගොඩනගාගත්තු මානව සංවිධාන අතර උසස්ම සංවිධානය රාජ්‍යය කියලා ඔයා දැන් දන්නවා. මේ රාජ්‍යය කියන සංවිධානය අක්‍රමවත් වෙන්න නොදී හික්මීමෙන් යුතුව මෙහෙයවන්න හිතාගෙන නීති කියන සංකල්පය පෙන්වා දුන්නා. හඳුන්වා දුන්නා. මේ ආකාරයට තමයි ඔවුන් රාජ්‍ය සම්බන්ධයෙන් සඳහන් කරන්නේ. දැන් ඔවුන් මේ කියන ආකාරයට සඳහන් කරනකොට මිනිස්සු Tamanගේ සාමූහික ව්‍යායාමයක ප්‍රතිඵලයක් හැටියට ගොඩනගාගත්ත මානව සංවිධාන අතර උසස්ම සංවිධානයේ රාජ්‍යය කියනකොට ඒ රාජ්‍යයට වන්දනාමාන කරන එක තමයි ශිෂ්‍ය තරුණයෝ කළ යුතුව පවතින්නේ. අනිත් පැත්තට ගත්තට පස්සේ මේ සඳහන් කරපු කාරණාව සම්පූර්ණයෙන්ම ධනපති දෘෂ්ටිවාදීන් ඉදිරිපත් කරන ධනපතිවාදයට කත්තදින කණ්ඩායම් ඉදිරිපත් කරන කතන්දරයක් හැටියට පවතින මේ රාජ්‍ය කියන එක ඒක තමයි උසස්ම තැන. සමහරු සඳහන් කරන පන්ති ભેදය තුරන් කිරීම සඳහා රාජ්‍ය වැඩ කරනවා කියන එක මේවා සම්පූර්ණයෙන්ම මාක්ස්වාදයට ප්‍රතිවිරුද්ධ ඉතිහාසයටමත් ප්‍රතිවිරුද්ධ කාරණා හැටියට පවතින. ඒකෙදි රාජ්‍යයේ උපත සම්බන්ධයෙන් අපි විශ්ලේෂණය කරගත්තොත් මේ විදිහට මාක්ස්වාදීන් කොහොමද රාජ්‍ය කියන එක විශ්ලේෂණය කරගත්තේ කියන එක මම තවදුරු ඉදිරියේ තියන්න කැමතියි. ඒකෙන් පැහැදිලි කරනවා මොන ආකාරයට සම්පූර්ණම මාක්ස්වාද විරෝධී ප්‍රවණතාවයක්ද මාක්ස්වාද විරෝධී දෘෂ්ටිවාදයක්ද මේ අන්තර්ශිදා ශිෂ්‍ය බල මණ්ඩලයේ ඉදිරිපත් කරන්නේ කියන එක මේ විදිහට එංගල් පැහැදිලි කරනවා රාජ්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන්ම රාජ්‍ය කොහොමද පන්ති පාලනයේ අවයවයක් හැටියට පැන නැගුණේ කියන එක මේ විදිහට තවදුරටත් Tamange තිරය හරහා බලන්න පුළුවන්. රාජ්‍ය සදාකල් හිම පැවතියේ නොවේ. ඒ නොමත්ත කටයුතු කළ රාජ්‍ය බලය ගැන හැඟීමක් නොමැතිව පැවති සමාජ තිබී ඇත. සමාජයේ පන්තිවලට බෙදී යාම සමග අවශ්‍ය වෙන බැඳුණු ආර්ථික සංවර්ධනයේ එක්තරා අවධියකදී මෙම ભેද වීම නිසා රාජ්‍ය අවශ්‍ය දෙයක් වූයේ. ඊට පස්සේ ලෙනින්ගෙන් පුටා දක්වනවා අපි සාමය ගෙනීම සඳහා සන්නද්ධ රාජ්‍ය ආයතන සහ නීති නිර්මාණය කිරීම යනු පන්ති අතර ගැටුම සමනය කිරීමෙන් මෙම පීඩනයේ නීතිගත කිරීම සහ පවත්වාගෙන යාමයි. කෙසේ වෙතත් සිළුතනේශ්වර දේශපාලඥයන්ගේ මතය අනුව සාමය යනුවෙන් අදහස් කරන්නේ පන්ති අතර සංහිඳියාවයි. මේ ආකාරයට ඇත්තටම මාක්ස්වාදීන් මේ රාජ්‍ය සම්බන්ධ කාරණාව තේරුම් ගත්තේ. දැන් ඒකට ප්‍රතිවිරුද්ධව මොනවද අන්තර්ශිදා ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍යයන්ට සඳහන් කරන්නේ ඔවුන් කියන දේ තමයි දැන් ඔවුන් මේක නවක ශිෂ්‍යයන්ට ඉදිරිපත් කරන ඔවුන් මේ අලුතෙන් එන ශිෂ්‍යයන්ට සඳහන් කරන්නේ ඒ ධනේශ්වර රාජ්‍ය උසස්ම සංවිධානය. ඒකින්ද ඒක ආරක්ෂා කිරීම සඳහා සහ ඒක ඇතුලේ ඒ සමානාත්මය සඳහා සමානාත්මතාවය පාදක කරගත්ත නීති සංග්‍රහයක් ස්ථාපිත කිරීම තමයි ශිෂ්‍යයන්ට සම්මන්ත්‍රණයට කරන්න තියෙන්නේ කියන එක. මේක මේ ලෙනින් සඳහන් කරනවා වගේ මේ ධනපති රාජ්‍යය පුළුවන් කම්කරුවන්ට තරුණයන්ට සේවය කරන්න දුප්පතුන්ට සේවය කරන්න යොදා ගන්න පුළුවන් කියපු ඒ කාලෙත් හිටපු අදත් ඉන්න ප්‍රතිසංස්කරණවාදී ප්‍රවණතා ඉදිරිපත් කරන ප්‍රතිගාමී දෘෂ්ටිවාදය හා සමානයි. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් හැටියටයි පවතින්නේ. ඒ වගේම මේ කෘතිය ඇතුළේදී ත්‍රිවාදයේ අනෙකුත් ප්‍රතිගාමී
ප්‍රවණතා සම්බන්ධයෙන් උන් සඳහන් කරනවා ස්ත්‍රීවාදයේ සම්බන්ධයෙන් කෙලින්ම සඳහන් කරනවා ඒකෙදි උන් ස්ත්‍රීවාදයේ සම්බන්ධයෙන් සඳහන් කරන තැනදී උන් උදාහරණ හැටියට ඉදිරිපත් කරන අයගේ නම් කීම අවශ්‍යයි. ඒකෙදි උන් සඳහන් කරනවා මේ වෙනකොට ලෝක දේශපාලන වේදිකාවේ ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායම් හැටියට ඉන්නවා කාන්තාවන් හැටියට ඉන්නවා එක්සත් රාජධානියේ දක්ෂිණාංශික කොන්සර්වේටිව් පක්ෂයේ තෙරේසා මේ ඊට පස්සේ 2005 2021 ජර්මනි චාන්සලර් හැටියට හිටපු ඇන්ජෙලා මර්කල් මේ ආකාරයට ධනපති නායකයෝ සම්බන්ධයෙන් තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ වගේම ඒකට රැඩිකල් මධ්‍යම පන්තික මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ නමුත් එකතු කරලා පවතිනවා. දැන් මේ ආකාරයට මම මුලින් සඳහන් කරන්නේ මේක සම්පූර්ණයෙන්ම අනන්‍යතා දේශපාලනයේ උඩ විවිධාකාර අනන්‍යතාවයේ ඔස්සේ සමාජයේ බෙදීම කියන කාරණාව ඔස්සේ මේ දෘෂ්ටිවාදයේ ගමන් කරලා පවතින උන්ගේ දෘෂ්ටිවාදයේ ඒක උඩයි පාදක වෙලා තියෙන්නේ. ඒකෙදි ස්ත්‍රීවාදයේ කියන එකත් මේ අනන්‍යතා දේශපාලනේ එක ප්‍රධාන රූපාකාරයක්. උන් ඒ ස්ත්‍රීවාදීන් සඳහන් කරන කාරණාව තමයි කාන්තාවන්ට වෙනම විමුක්තියක් තියෙනවා. කාන්තාවන් වෙනම උද්ඝෝෂණය කරලා විදිව පවතිනවා. කාන්තාවන්ට වෙනම බලයක් තියෙනවා. ඒ සමාජයේ මූලික බෙදීම හැටියට තියෙන්නේ පන්ති ભેදය නෙවෙයි ලිංග ભેදය. ස්ත්‍රී වෙනම පුරුෂයෝ වෙනම. මේ ආකාරයට කරන විශ්ලේෂණයක් තමයි මේ කෘතිය ඇතුළේදී ඉදිරිපත් කරන්න තවත් අංශ ගණනාවක් මේ කෘතිය ඇතුළේදී ඉදිරිපත් කරනවා. මේ හා සමාන මේසා පරිමාණ ප්‍රතිගාමී දෘෂ්ටිවාදයක් තමයි මේ කෘතිය ඇතුළේදී ඉදිරිපත් කෙරෙන්නේ. සම්පූර්ණයෙන් මේ සමාජයේ තියෙන සබා පන්ති පදනම් වලින් වියෝ කෙරෙන ධනපති ක්‍රමයට ශිෂ්‍යෝ තරුණයෝ ගැට ගහන දෘෂ්ටිවාදයක් මේ ආකාරයට ඉදිරිපත් කළා. අනිත් පැත්තට ඇත්තටම ඔවුන් සඳහන් කරනකොට මේ ප්‍රතිසංස්කෘතියක් තියෙනවා, ශිෂ්‍යයන්ට වෙනම බලයක් තියෙනවා, ශිෂ්‍ය සටන් වලින් අපි සෑහෙන දේවල් දිනාගත්තා, ශිෂ්‍ය දේශපාලනය කපිල සවරය සඳහන් කරා වගේ ඔවුන් කියන කාරණා තමයි විශ්වවිද්‍යාල ඇතුළත පක්ෂ දේශපාලනය එපා, ශිෂ්‍ය දේශපාලනය තමයි මේක ඇතුළේ තියෙන්නේ. මේ ආකාරයට කරන සඳහන් කිරීම ඇතුළේ ඔවුන් කොහෙටද ශිෂ්‍යයන් අරගෙන ගිහිල්ලා තියෙන්නේ? ඔවුන් පහුගිය දශක ගණනාව තිස්සේ එක ධනපති පක්ෂයක විවිධාකාරයේ ධනපති පෙරමුණු අටවලා තියෙනවා. 2018 දී ඔවුන් ගෙන ගියපු 2016 15 16 17 18 කාල පරිච්ඡේදයේදී පැන නැගිච්ච සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ අරගලයේදී ඔවුන් ඒ ධනපති පක්ෂ එකට පෙරමුණක් ගැහුවා. ඊට පස්සේ ඔවුන් විවිධාකාරයේ පෙරමුණු ගැහුවා. ඊට පස්සේ අන්තරීක්ෂ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු එවකට හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ 2022 දී ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පන්ති යටතේ අත්අඩංගුවට ගත්තා. ඔවුන් හැරුණේ මේ අන්තරීක්ෂ ශිෂ්‍ය බල මණ්ඩලයේ හැරුණේ ධනපති පක්ෂ දිහාවට සහ කපිල සවරය සඳහන් කරා වගේ අධිරාජ්‍යවාදී මානව හිමිකම් සංවිධාන දිහාට උන් තමගේ ජන බලවේගය හම්බ වෙන්න යනවා. උන් ඒවකට විපක්ෂයේ හිටපු තවත් පක්ෂ හම්බ වෙන්න යනවා. මානව හිමිකම් සංවිධාන වලට යනවා, තානාපති කාර්යාල වලට යනවා. මේවා තමයි උන් මේවා වලට තමයි උන් ගමන් කරන්නේ. ඒ ශිෂ්‍ය බලයක් තියනවා කියලා උන් ගෙනියන්නේ ඇත්තටම මේ ධනපති පෙරමුණක් දිහාවට ශිෂ්‍යයන්ව තල්ලු කිරීම සඳහා තමයි මේ කියන ප්‍රතිගාමී දෘෂ්ටිවාදයේ උන් Tamanගේ ඉතිහාසයේ තිස්සෙම අරගෙන ගිහිල්ලා පවතින්නේ. දැන් මූලික කාරණා හැටියට මතුවෙනවා එහෙනම් කොහොමද ශිෂ්‍යයන්ට Tamanගේ අයිතීන් දිනාගත හැකිව පවතින්නේ කියන කාරණාව. ඒකෙදි ශිෂ්‍යයන්ට Tamanගේ අයිතීන් දිනා ගැනීම සඳහා නම් මේ සමාජයේ ඉන්න විප්ලවවාදී සමාජ බලවේගයේ පිටුපස පෙළ ගැසීම අවශ්‍යයි. කපිල සවරය සඳහන් කරා ශිෂ්‍යෝ කම්කරු පන්තියේ රැඩිකලීකරණය වීම කොටසක් හැටියට මේ වෙනකොට රැඩිකලීකරණය වෙමින් ඉන්නවා. ඒ වගේම ශිෂ්‍යෝ විවිධාකාර අරගල වලට ඇදෙමින් ඉන්නවා. නමුත් මූලික කාරණාව තමයි ශිෂ්‍යයන්ට හුදකලාව. මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඉදිරිපත් කරනවා වගේ ශිෂ්‍යයන්ට හුදකලාව, ශිෂ්‍යයන්ට වෙනම ශිෂ්‍ය දේශපාලනය කියන ඒ වෙනම දේශපාලනය යටතේ ශිෂ්‍යයන්ට කිසිවක් දිනා ගන්න බෑ. ඒක පහුගිය දශක ගණනාව තිස්සෙම තනාත වෙලා පවතින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විවිධාකාරයේ සීමිත ජයග්‍රහණ වුන් තමයි අපි දිනුවා ජයග්‍රහණය කරා
විවිධාකාරයක කතන්දර කියාගෙන ඔසවාගෙන ගියා වුණත් මේ ගත වෙලා තියෙන දශක ගණනාව තිස්සේ සම්පූර්ණයෙන්ම නිදහස් අධ්‍යාපනයට අත් වෙලා තියෙන්නේ ඒ ඊනියා ජයග්‍රහණ වලට ප්‍රතිවිරුද්ධව ශිෂ්‍යයන්ට අධ්‍යාපනය කරගෙන යාම සඳහාත් අවශ්‍ය කරන පහසුකම් නැති තත්යකට තමයි අදලා දාලා තියෙන්නේ. ඔවුන් ඒ ජයග්‍රහණ කියන අතරේ නිදහස් අධ්‍යාපනයට වෙන් කරන මුදල අයවැයෙන් 100%කටත් අඩු කරලා දැන් තියෙන්නේ. ඒ කාරණාව සම්බන්ධයෙන් කම්කරු පන්තියට තමයි මේ ධනපති සමාජයට මේ ඇතුළේදී විප්ලවාදී විභවය පවතින. ඒක ගලාගෙන එන්නේ මම මේ වාර්තාව ආරම්භයේදී සඳහන් කරපු මේ පන්ති සමාජය සම්බන්ධයෙන් ධනපති ක්‍රමය සම්බන්ධයෙන් කෙරෙන මාක්ස්වාදී විද්‍යාත්මක විශ්ලේෂණයක පදනම මත ඒක කිසිසේත්ම මේ අන්තර්ශිෂ්ඨ ශිෂ්‍ය බල මණ්ඩලය ඉදිරිපත් කරන අතාර්කික පශ්චාත් නූතනවාදී අදහස් වලින් බලය ගත්ත ඒ දෘෂ්ටිවාදයන් වලින් ගලාගෙන එන කාරණාවක් හැටියට නෙවෙයි පවතින. විශේෂයෙන්ම සඳහන් කරා වගේ මේ සමාජයේ පවතින නිෂ්පාදන සම්බන්ධතා යටතේ මූලික පන්ති දෙකකට මේ සමාජයේ බෙදිලා පවතිනවා. ඒකෙදි මේ ධනපති ක්‍රමය පෙරලා දැමිය හැකි සමාජ බලවේගයේ හැටියට පවතින්නේ කම්කරු පන්තිය. ධනපති ලාභය නිෂ්පාදනය කරන්නේ කම්කරු පන්තිය. සියල්ල නිෂ්පාදනය කරන්නේ කම්කරු පන්තිය. කම්කරු පන්තිය වැඩ වර්ජනය කරොත් මොකද වෙන්නේ? සමස්ත ධනපති ආර්ථිකයම වැඩ නතර වෙනවා. මේ කාර්මික බලය තියෙන්නේ කම්කරු පන්තිය අතේ. කම්කරු පන්තිය මේ ධනපති නිෂ්පාදන සම්බන්ධතාවලට දක්වන සම්බන්ධයනොයි ඒක නිර්ණය වෙලා පවතින්නේ. ඒ නිසාම කම්කරු පන්තියටයි ඒ ඓතිහාසික හැකියාව පවරිලා පවතින්නේ. මාක්ස් සඳහන් කරපු කාරණාවක් මේකෙදි උපුටා දක්වනවා. ඒකෙදි මේ විදිහට මාක්ස් පැහැදිලි කරා කම්කරු පන්තිය සම්බන්ධයෙන් මේ කාරණාව ඒ නිර්ධන පන්ති යනු කවරේද? තහයි පැවැත්මට අනුකූලව එයට ඓතිහාසිකව කිරීමට බල කෙරෙනු ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ ප්‍රශ්නයකි කියන ආකාරයට මාක්ස් පැහැදිලි කර ඓතිහාසිකව කම්කරු පන්තිය මත පවරිලා පැවතින කාර්යය තමයි මූලික කාරණාව හැටියට පවතින. මේ කම්කරු පන්තියේ මේ සමාජයේ ඉන්න විප්ලවාදී බලවේග හැටියට ඉන්න කම්කරු පන්තියෙන් ශිෂ්‍යෝ තරුණෝ වියෝ කිරීම සඳහා තමයි මේ ප්‍රතිගාමී ප්‍රතිසංස්කෘතිය සහ උන්ගේ ඊනියා ශිෂ්‍ය දේශපාලනය, උන්ගේ ඊනියා ශිෂ්‍ය සටන් මේවා ඓතිහාසිකවම යොදාගෙන තියෙන්නේ. කපිල සහෝදරයා සඳහන් කරා වගේ කම්කරු පන්ති දේශපාලනය විශ්වවිද්‍යාල ඇතුලේ සාකච්ඡා වීම වැළැක්වීම සඳහා තමයි අන්තර්ශිෂ්ඨ ශිෂ්‍ය බල මණ්ඩලය ජනතා විමුක්ති ප්‍රමුණ යටතේ ඒ වගේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට දැන් අන්තර්ශිෂ්ඨ ශිෂ්‍ය බල මණ්ඩල දෙකක් හදාගෙන ඒ දෙක යටතේ උන් වැඩ කරමින් ඉන්නේ. මේ කම්කරු පන්ති දේශපාලනයේ විශ්වවිද්‍යාල ඇතුලේ සාකච්ඡා කිරීම වැළැක්වීම සඳහා යොවුන් වැඩ කරමින් ඉන්නේ. ඒ වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව කපිල සහෝදරයා සඳහන් කරා. අනිත් පැත්තට ඔවුන් මහා සමාජය කියලා කම්කරු පන්තියට චෝදනා කරනකොට වර්ගවාදයට නතු වෙලා තියෙනවා, ඒ බෙදුම් වාදයට අහු වෙලා තියෙනවා, අන්තවාදයට අහු වෙලා තියෙනවා කියලා මේ අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ඒකට නායකත්ව ඒකට කලින් කාලයේදී නායකත්වය දුන්නේ 1978 ඉඳලා 2012 වෙනකන් නායකත්වය දීපු ජනතා විමුක්ති ප්‍රමුණ සහ ඊට පස්සේ නායකත්වය දීපු ඒකෙන් කැඩිලා ආපු ඒකේ දේශපාලනික කිසිදෙයක්ම බිඳුන්නේ නැහැ. පෙරටුගාමී සමාජවාදී පක්ෂ ඒ ඔවුන් මේ ධනපති ආණ්ඩු දශක 3ක් තිස්සේ අරගෙන ගියපු යුද්ධයට එරෙහිව දෙමළ ජන වර්ගයට එරෙහිව අරගෙන ගියපු වාර්ගික යුද්ධයට එරෙහිව ඒ යුද්ධයේ ප්‍රධාන ආධාරකාරයෝ හැටියට වැඩ කරපු කණ්ඩායම් තමයි මේ කම්කරු පන්තියට චෝදනා කරන්නේ. ඔවුන් විවිධ අගල් කපන්න වැඩ කටයුතු කරා. ඒ වගේම 1987 දී ඔවුන් ප්‍රතිස්ථ ව්‍යාපාරයක් දියත් කරා. පළමුව මව්බිම කියන නාමයේ යටතේ
ඒක යටතේදී කම්කරු පන්තියට එරෙහිව කම්කරු පන්තියේ විවිධ කණ්ඩායම් වලට එරෙහිව තුවක්කුව දික් කරා මේවා ඇතුළේ තමයි මේ අවිචි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයෝ හිටියේ. ඔවුන් ශිෂ්‍ය නායකයෝ හැටියට දැන් උත්කර්ෂයට නංවන කණ්ඩායම් වලින් බොහෝ කණ්ඩායම් ඉන්නේ මේ කම්කරු පන්තියට එරෙහිව මේ ෆැසිස්ට් කැරල්ලට ෆැසිස්ට් ප්‍රහාරයට මූලික වෙච්ච ඒ ශිෂ්‍ය නායකයෝ තමයි ඔය කෘතිය ඇතුලේ නම් ගණනාවක් යොදලා තියෙනවා. ඒ බහුතරයක් මේ ෆැසිස්ට් ප්‍රහාර වලට සම්බන්ධ වෙච්ච ශිෂ්‍ය නායකයෝ හැටියට පවතින්නේ. මේ ව්‍යාපාරයට එරෙහිව සටන් කිරීමේ ආරම්භයේ ඉඳලම ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ඒ වගේම ඒකෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය බෙදෙනකොට ඒ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පැවතිච්ච සැබෑ ව්‍යාජවාම ස්වභාවය පැහැදිලි කරගෙන සටන් වැදිනු එකම ව්‍යාපාරයේ හැටියට පවතින්නේ සමාජවාදී සමානතා පක්ෂය. ඒකේ පූර්වගාමියා හැටියට හිටියේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය. ඒකේ තරුණ සංවිධානය හැටියට හිටියේ තරුණ සමාජවාදී සංවිධානය. මේ ව්‍යාපාරය අපි නියෝජනය කරන මේ ව්‍යාපාරය මේ ප්‍රතිගාමී දේශපාලනට එරෙහිව අකණ්ඩව සටන් නදිනු ව්‍යාපාරයේ හැටියට පවතින කම්කරු පන්තිය දේශපාලනිකව බලමුළු ගැනීම සඳහා කම්කරු පන්තියට විප්ලවවාදී විභවය පවතිනාට කම්කරු පන්තිය ඒ විප්ලවවාදී විභවයේ ක්‍රියාවට යෙදිය හැකිව පවතින්නේ කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයෙන් සන්නද්ධ කිරීම හරහා ඒ සටනට එකතු වීමයි ශිෂ්‍යයෝ හැටියට කළ යුතුව පවතින කාරණාව හැටියට පවතින්නේ. ඒ කම්කරු පන්තියේ පිටුපස පෙළ ගැසීම හරහායි මේ අර්බුදයට ඇද වැටිලා තියෙන සහ සමස්ත පෘථිවි ගෝලයම විනාශය දක්වා දෙගෙන යන ධනපති ක්‍රමයට එරෙහිව සටන් වැදී හැකිව පවතින්නේ. මේ ශිෂ්‍යෝ සහ කම්කරු පන්තිය අතරේ ඒ ඒකාබද්ධතාවයේ ගොඩනගන මූලිකම ව්‍යුහය හැටියට පවතින කම්කරු පන්ති විප්ලවවාදී පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය ශිෂ්‍යයන්ට කළ හැකිව පවතින කාරණා කර්තව්‍යය තමයි මේ සමාජවාදී සමානතා පක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙලට සටන් වැදීම ඒ හරහායි ශිෂ්‍යයෝ සහ කම්කරු පන්ති අතරේ පවතින සම්බන්ධය ගොඩනගිය හැකිව පවතින්නේ. කම්කරු පන්තිය දෙසට හැරීම කියන එකෙන් අපි අවධානයට ලක් කරන කාරණාව ඒකයි. ඒකෙන් මෙපිට කිසිදු විසඳුමක් ඇත්තේ නැහැ. ධනපති ක්‍රමයට බලපෑම් දැමීම හරහා හෝ ධනපති ක්‍රමයට විවිධ ආකාරයට පීඩනය යෙදීම හරහා ශිෂ්‍යයන්ට තරුණයන්ට හෝ වෙනත් කණ්ඩායමකට අත්කරගත හැකි කිසිදු විසඳුමක් ඇත්තේ නැහැ. ඒකෙදි මේ කාරණා තවදුරු ඉදිරියේ මම කියන්න කැමති මේ කාරණා මූලිකවම මම ඉදිරිපත් කරනවා සාකච්ඡාවට. විශේෂයෙන්ම තවදුරට පැහැදිලි කරගන්න අවශ්‍ය කාරණා ඇති, තවත් විග්‍රහ කරගන්න අවශ්‍ය කාරණා, එවැනි තවදුරට ප්‍රශ්න ඇති ඒ වට තවදුරට ඉදිරි ප්‍රස්තාව ලබා දෙනවා. මම මූලික වාර්තාව මෙතනින් අවසන් කරනවා. ස්තුතියි සකුන්ත සහෝදරයා. අතිශය පැහැදිලි වාර්තාවක් ඉදිරිපත් කෙරුවා සකුන්ත සහෝදරයා. මේ සහෝදරයා ඉල්ලා හිටපු විදියටම සහෝදරුන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍ය තැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තරුණයෝ කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා අද. ඒ නිසා තවදුරු ඉදිරිපත් කරන්න සාකච්ඡාවට සමහර විශ්වවිද්‍යාලවල තමන්ගේ අත්දැකීම් සහිතව එකතු කිරීමක් කරන්න පුළුවන්. ශිෂ්‍යයෝ මුහුණ දෙන තත්ත්වය, විශ්වවිද්‍යාලවල නේවාසිකාගාරවල තත්ත්වය සම්බන්ධයෙන්
ඔව් ප්‍රශ්න තියෙනවනේ සහෝදරන්ට මේ අපේ chat එකට එහෙම ලිඛිතව ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපි දැනට chat තවදුරටත් එකේ මේ ඔව් මුලින්ම අත hand raise කියන ඔප්ෂන් එක තවදුරු පාවිච්චි කරන්න මේ ඔතන අර පල්ලෙහා react කියන එක ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ තවදුරටත් අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න සහ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න අපි තවදුරුන්ගේ සාකච්ඡාවට සම්බන්ධ වීම අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම chat box එකට තවදුරටත් ප්‍රශ්න තියෙන ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ දෙආකාරයටම අපිට ප්‍රශ්න ලබා ගන්න පුළුවන්. අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා. ඔව් සහෝදරන්ට විවිධ පැතිවලින් ප්‍රශ්න මතු කරන්න පුළුවන්. සපුන්ද සහෝදරයා ඔව් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා නේද? සපුන්ද සහෝදරයා බලන්න මේ chat එකේ මේ ප්‍රශ්නේ ඔව් සහෝදරු ප්‍රශ්න තියෙනවා නම් අපේ chat එකට ඉදිරිපත් කරන්න. මට එක සහෝදරෙක් යම් අපහැදිලි ඉදිරිපත් කරලා තියෙන
ප්‍රශ්නේ මම ඒකයි බැලුවේ මේ chat එකට සහෝදරයා මාව එහෙනවද? ඔව් එහෙනම් එකක් සහෝදරන්ගේ අදහස් දැක්වීමට සමය වැඩසටහන මේ සංවිධානය කරපු හොඳයි. එකක් හරි මේ මතවාද හැප්පෙනවනේ මේකේ. දැන් මට තියෙන එක තමයි අර සහෝදරෝ දැන් ලිඛිතම අන්තරේට කියවනේ අර ඒ කියන්නේ මේක ආරක්ෂා කරන්න එහෙම නැත්නම් ධනපති කට්ටිය එක්ක මේ කට්ටිය එකතු වෙලා දිගට මේක ඇතුළ වැඩ කරා කියලා සයිතම් කාලේ ඉඳන්. ඒක මට තියෙන මේ මෙහෙම අදහසක්. එකක් තමයි ඔය කැලණියේ පොත සම්බන්ධයෙන් ලොකු අදහසක් නැහැ. මම අනිවාර්යයෙන්ම මේ පොත බලනවා. මට තියෙන එක තමයි එකක් සයිතම් කාලේ වුණත් ඊට පස්සේ 22 ගෝල් පස් අරගල වුණත් අන්තරේ හැම වෙලාවෙම මේ ඊට අධ්‍යාපනය කියන තැන හිටියා. එතකොට ඊට පස්සේ දැන් මේ ගෝල් පේස් අරගලේ වුණත් අන්තර හිටිය එක තමයි අන්තර්ගත ප්‍රධාන සටන් පාරේ තමයි ආණ්ඩුව පන්නමු ක්‍රමයේ පෙරළුම් කියන තැන. එතකොට ඇත්තටමත් මහරි අන්තරය ඇතුලේ දේශපාලන නායකත්ව දෙන එහෙම නැත්නම් වැඩ කරන කට්ටියගේ විප්ලවයේ සම්බන්ධතාවක් තියෙනවා. එතකොට දැන් අර සයිටම් කාලුණත් අපිට ඕනකම තිබ්බා මාත් රුචිදවිෂයෙක්. එතකොට මට ඒ සංවාදවල හිතුන එක තමයි මේ අපිට ඕනකමක් තිබ්බා අධ්‍යාපනය සම්බන්ධයෙන් එකමුතු හදන්න. මොකද ප්‍රතිසංස්කරණ සටන් අපිට නැතුව විප්ලවය ගැන කතා කරන්න බැහැ. මොකද ප්‍රතිසංස්කරණ සටන් ඇතුලේ තමයි හැම වෙලාවෙම මොකද වාමාංශික අදහස් සමාජවාදය ගැන එහෙම නැත්නම් අධ්‍යාපන අයිතිය ගැන අපිට සංවාදය ගන්න පුළුවන්. එතකොට ඒක ප්‍රතිසංස්කරණ වාදයට බැලන එක වැරදි. නමුත් ඒක හරහා නැවත විප්ලවයට පාර කියන එහෙම නැත්නම් විප්ලවය ගැන මොකද හරි අධ්‍යාපන දෙන ඒ ඇතුලේ අභ්‍යාසයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මට හිතෙන විදිහට හොඳ. මොකද එහෙම නැතුව අපි එකතැන ඉඳලා විප්ලවය ගැන නැත්නම් කොමියුනිස්ට් සමාජය ගැන සමාජවාදය ගැන කතා කරන එක තේරුම් ගන්න. ඒතකොට ඒක ප්‍රතිසංස්කරණ තරම් ඇතුලේ අපිට ඒක කරන්න පුළුවන් නම් තමයි හොඳ කියන එක තමයි විශ්වාස කරන්නේ. ඒකෝර දැන් අර ඔය කට්ටියගේ අදහස් දැක්වීම ඇතුලේ අර හැම වෙලාවෙම අන්තරය එහෙම නැත්නම් මේ ඒක ලඝු කරනවානේ මේ මේක මේ මොකද හරි අර ධනපති කට්ටිය එකතු වෙලා ඉන්නවා එහෙම නැත්නම් මේක ධනවාද ධනේශ්වරය රකින්න කියලා. නමුත් අන්තරය ඇතුලේ අන්තරෙන් ඇතුලේ කරන විශ්වවිද්‍යාල සංගঠন විශ්වවිද්‍යාල ඇතුලේ රාජ්‍ය ගැන එහෙම ඊට පස්සේ මොකද හරි විශ්වවිද්‍යාලයේ කාර්යභාරය ඊට පස්සේ සංස්කෘතිය ගැන ආදර විලා ලිංගිකත්වය ගැන කරන සංවාද ගණනාවක් හැම වෙලාවෙම අන්තරය ඇතුලේ විශ්වවිද්‍යාල ඇතුලේ සංවිධානය කරනවා. ඒක අන්තරේ බහුජන විද්‍යාව. ඊට පස්සේ අනිත් එක තමයි මේක ඇතුලේ අර ඔය කට්ටිය අර තියෙන මම අවුල ගැටලුව තමයි දැක්කේ. හැම වෙලාවෙම අර අපි මෙතන ඉඳන් විප්ලවය ගැන කියන එක නෙමෙයි මම කියන්නේ ප්‍රතිසංස්කරණ සටන් ඇතුලේ ඒ ගැන අපිට හොඳට කතා කරන්න පුළුවන්. ඒක ඇතුලේ අපිට අභ්‍යාසයක් කරන්න පුළුවන්. එතකොට හැම වෙලාවෙම අන්තරය අර හැම වෙලාවෙම මේ නැත්නම් මේක ඇතුලේ ධනවාදී ඇතුලේ දස අධ්‍යාපනය දිනා ගන්නවා කියන තැන කොහොමද බෑනේ. මොකද ධනවාදී ඇතුලේ අපිට අධ්‍යාපනය අයිති දිනා ගන්න බැහැ නැත්තටම. මොකද නිදහස් අධ්‍යාපනය හැමදේ අධ්‍යාපන නිදහස් අපිට හම්බෙන්නේ හැම වෙලාවෙම සමාජවාදී ඇතුලේ. ඒකට අපි ඒක අන්තරය ඇතුලේ හැම වෙලාවෙම දහස් දැක්වීම ඇතුලේ ඒ සටන් ඇතුලේ විශ්වවිද්‍යාල මේ විශ්වවිද්‍යාල පැහැදිලි කිරීම කරද්දී අපි ඒක හැම වෙලාවෙම කතා කරනවා. එතකොට ඕම එකක් තමයි තියෙන්නේ. අනිත් එක තමයි අර ඔය කට්ටියගේ අර මට කතා ගන්න ඕනකම තිබ්බේ ඔය කට්ටිය අර එක තැන නම් හැම වෙලාවෙම විවේචනයක් කියනවනේ අන්තරේ. ඒක දැන් ජේපී අන්තරය ගැන මගේ තියෙන අදහස වෙනස්. මොකද ඒක ඇත්තටම දැන් මේ සිස්ටම් එක දුවන කෙනේ ජේපීෙන් කරන්නේ. ඒතකොට ඒක දැන් ජනතා විමුක්ති පෙරමුණ කෙලින්ම දැන් මේ ඒකට ප්‍රතිසංස්කරණ වාදික වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකට මේ තියෙන සිස්ටම් එක ඇදගෙන යනවා. ඒක තමයි ඒක සමාජවාදය ගැන කියන කතාව. යාළුවා ඒක යාළුවගේ අර වෙනස එහෙම නැත්නම් යාළුවගේ අර දේශපාලනය ආරක්ෂාවට තියෙන මේ බහගන්න එකක් තමයි ඒකට සමාජවාදය කියන කතාව. නමුත් ඒකට ඇතුලේ එහෙම කිසිම වැඩ පිළිලක් නැහැ. නමුත් දැන් අන්තරය ගත්තට පස්සේ ඒකට අර කට කියන විදිහට ඇත්තටම වැරදි කියන එක තමයි මගේ අදහස. අකුල් සහෝදරයා උත්තර දෙන්න.
දෙනවද මේ ප්‍රශ්නෙට? තව ප්‍රශ්නයක් බලන්න. තව මේ අත උස්සලා තියන්නේ. ඔව් ඒක මේ දෙවෙනි ප්‍රශ්න මේ පළවෙනි ප්‍රශ්න පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් කපිලතවර පොඩ්ඩක් ඒක ඒ තවදරට සඳහන් කරොත් හොඳයි. අපි දෙවෙනි යට මතුවුණු ප්‍රශ්නෙට පිළිතුරක් දුන්නොත් එහෙම දැන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ධනපති පක්ෂයක වැඩ කළා නැහැ කියලා සඳහන් කරා. මේක ඇත්තටම සම්පූර්ණයෙන්ම ඉතිහාසයේ තමයි සම්පූර්ණයෙන්ම විරුද්ධව තියෙන්නේ. දැන් ඔය ඔවුන් හදපු ඔය සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධත්වයේ පෑම යටතේ හදපු ඊනියා සිසු ජන පෙරමුණ ඒකෙන් පවත්වපු සිසු ජන රැලි ඔය සියලු ඒවා යටතේ අත්‍තරම අපි පස්සේ කතා කරමු ඒ වෙනකොටත් ධනපති පක්ෂයක් ඇටියට ජනතා විමුක්ති පෙරමුණ පරිවර්තන වෙලා තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවට නැග්ගා. ඒ වගේම සයිටම් එක ආරම්භ කරන්නමත් පිටුබලය දීපු ඒ ජනා 2010-15 කාල පරිච්ඡේදයේ ජනාධිපති හැටියට හිටපු 5 ඉඳලා 15 වෙනකන් මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු කණ්ඩායමුත් ඒ රැළියට ආවා. ඒකේ ඒ ඒකාබද්ධ විපක්ෂයේ අණ්ඩක් හැටියට අණ්ඩක් හැටියට හිටපු මහජන එක්සත් පෙරමුණ ඒකේ නායකයා දිනේෂ් ගුණවර්ධන ඒ වේදිකාවට නැග්ගා. මේ ආකාරයට ඒ කණ්ඩායම් මේ වේදිකාවට ගෙනාවා. ඊට පස්සේ මම සඳහන් කරපු කාරණාව 2022 දී වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ මම හිතන්නේ මෙතන ඉන්න කණ්ඩායම් වලට මතක ඇති කොහොමද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වැඩ කරමින් හිටියේ කියලා. ඔවුන් බඩ ගෑවා මෙතන මානව හිමිකම් කවුන්සිලේ කාර්යාලයට කොළඹ තියෙන. ඒ වගේම ඔවුන් සම්මන්ත්‍රණ පැවැත්වුවා. ඒවට සමගි ජන බලවේගයට ආරාධනා කරා. සහ අනිකුත් ධනපති දේශපාලන පක්ෂ වලට ආරාධනා කරා. ඒ සම්මන්ත්‍රණ වලට ඒ 2022 මහජන නැගිටීමේදී ඒකෙන් ඉක්බිත්තෙන් පවත්වපු සම්මේලනයටත් ඔවුන් ආරාධනා කරා. ඒ සියල්ලම කරේ ඔවුන් මේ ඒකාබද්ධ අරගලයක් කරනවා කියන මාතෘකාව යටතේ ඊට කලින් පැවතිච්ච කොතලාවල පනත සම්බන්ධයෙන් ගෙන ගියපු ශිෂ්‍යයන්ගේ අපිරවතාවලදීත් ඔවුන් ඒ සියලු දේශපාලන කණ්ඩායම් එක්ක ධනපති පක්ෂයක ධනපති සංවිධානය එක්ක වෘත්තීය සමිතිය එක්ක මේ ධනපති රමයට සම්කරුවකට ගහන්න වැඩ කරන ඒ සියලු සංවිධාන එක්ක එකට තමයි වැඩ කරේ. ඒක නිසා ඒක නිවිතේන ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. දෙවැනි කාරණාව වැදගත් 2022 මහජන නැගිටීම සම්බන්ධ ප්‍රශ්න මතුවුණා. මහජන නැගිටීමේදී ඔවුන් සඳහන් කරා ක්‍රමය පෙරළමු කියලා. නමුත් මොන ක්‍රමයේද පෙරළන්නේ? ඒ කිසිවක් සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරේ නැහැ. ඔවුන් කියන ක්‍රමය තමයි මේ ප්‍රතිසංස්කෘතිය කියලා අපි ඉදිරිපත් කරේ. ඒක තමයි ඔවුන් කියන එක. මේ ධනපති ක්‍රමයට පෙරළීම සම්බන්ධයෙන් ඔවුන් වචනයක්වත් කතා කරේ නැහැ. අනිත් පැත්තට දැන් ඒ කරපු එකතු කිරීමේදී ඒ කරපු මේ තිමිර කරපු සඳහන් කිරීමේදී සඳහන් කෙරිච්ච කාරණා තමයි මේ ප්‍රතිසංස්කරණ හරහා තමයි අපිට විප්ලවය ගැන කියලා දෙන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම මාක්ස්වාදයට පටහැනි අදහසක්. සහ අපි මේ ප්‍රතිසංස්කෘතිය තෘතිය සම්බන්ධයෙන් අපි සඳහන් කරපු කාරණා එකෙන් සනාත වෙනවා. දැන් ඔය ආකාරයෙන්ම මේ කාරණාවක් තමයි අතරම මේකට නායකත්වය දෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරන්නේ මේ වැඩපිළිවෙල දෙකක් වුන් ඉදිරිපත් කරනවා. එකක් කෙටි කාලීන වැඩපිළිවෙල, අනිත් එක දිගු කාලීන වැඩපිළිවෙල. ඒ දිගු කාලීන වැඩපිළිවෙල තමයි වුන් ඉදිරිපත් කරන්නේ ඒ සමාජවාදය සඳහා වැඩපිළිවෙල කියලා. ඒ ආතනාගතයේ කවදා හෝ දවසක සිද්ධ වෙන සමාජ සිද්ධ වෙන දෙයක්. දැන් කල යුතුව පවතින්නේ මේ ප්‍රතිසංස්කරණ සඳහා සටන් වැදීම. ඒ කියන ආකාරයට තමයි ඔවුන් Tamanගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ. ඔවුන් සමාජවාදය කියලා කියන්නේ මෙන්න මේක. ඒකත් අපි සඳහන් කිරීම අවශ්‍යයි. දැන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඔවුන් සමාජවාදය ගැන උන්ගේ මේ ත්‍ෘතිය ඇත්තෙත් නැහැ. ඔවුන් කොහෙවත් සඳහන් කරන්නේත් නැහැ.
ඔවුන් මුලින්ම පාදකෙන්නේ මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අපි සඳහන් කරන රාජවාම දේශපාලන ඒක මම පැහැදිලි කරන්න. ඒ කියන ඔය ප්‍රතිසංස්කරණ සඳහා සටන් වදින්න පුළුවන් නම් ධනපති ක්‍රමය ඇතුලේ ප්‍රතිසංස්කරණ දිනා ගන්න පුළුවන් නම් සමාජවාදී විප්ලවයක අවශ්‍යතාවය කොහෙන්ද මතුවෙන්නේ? සමාජවාදී විප්ලවයක අවශ්‍යතාවය මතුවෙන්නේ නැහැ. ධනපති ක්‍රමය ඇතුලේ ප්‍රතිසංස්කරණ සඳහා සටන් වදින්න පුළුවන් නම් ප්‍රතිසංස්කරණ දිනා ගන්න පුළුවන් නම් මොකටද සමාජ ක්‍රමය පෙන්නන්නේ? මූලික කාරණාව තමයි අත්‍තරම මම මුලින් සඳහන් කරා වගේ මේ සමාජ ක්‍රමය ධනපති සමාජ ක්‍රමය සහ මුලින්ම අර්බුදයට ගිහිල්ලා පවතිනවා. ඒකේ ඒ මූලික පරස්පර විරෝධයන් ඒවා පුපුරා ගිහිල්ලා පවතින්නේ. ඒවා තමයි ඇත්තටම මේ අපි දකින යුද්ධය සහ යුද්ධයේ හැටියට ලෝක යුද ධාවනයේ හැටියට පුපුරාමින් පවතින ඒවා නම් කරොත් ලෝක ආර්ථිකයක් බිහි වෙලා තියෙනවා. අපි පාවිච්චි කරන මේකට තවදුරටත් සම්බන්ධ වෙන්න පාවිච්චි කරන මොබයිල් ෆෝන් එක වෙන්න පුළුවන්, ලැප්ටොප් එක වෙන්න පුළුවන්, වෙනත් ඩිවයිස් එකක් වෙන්න පුළුවන්. ඒවා සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරලා පවතින විවිධ රටවල් වල තියෙන දේවල් එකට එකතු කරලා. ඒකේ චිප් එක වෙන තැනක, ඒක ඩිස්ප්ලේ එක තව තැනක, තව දේවල් තව රටවල් වල ඒවා ඒකාබද්ධ කරලා මේ විදිහට ලෝක ආර්ථිකයක් බිහි වෙලා තියෙනවා. නමුත් ඒක බෙදිලා පවතින ධනපති ජාතික රාජ්‍ය වලට එකිනෙකට හතුරු. ඒ නිසා තමයි ඇත්තටම මේ ආකාරයට ලෝක යුද්ධය දිහාවට ධාවනය වෙමින් පවතින. ඒ හතුරු එකිනෙකට හතුරු ධනපති රාජ්‍ය සටන් කරන්නේ ලෝක ආර්ථිකයේ විශාලම පංගුව Taman අතට ගන්න. අනිත් පැත්ත අනිත් පරස්පර විරෝධය තමයි නිෂ්පාදනයේ සමාජීකරණය සහ නිෂ්පාදන මාධ්‍යවල. එහෙම නැත්නම් ඒ කම්හල් බැංකු වතු ෆැක්ටරි මේවායේ අයිතිය තියෙන ඊ타මත්ම ධනපතියන් වන ඊ타මත්ම සිළුතරයක් අතේ. නමුත් නිෂ්පාදනය කරනවා සමාජයේ ඉන්න අතිමහත් බහුතරය. ඒක තමයි නිෂ්පාදනයේ සමාජීකරණය කියලා සඳහන් කරන්නේ. ඒ නිෂ්පාදනයේ ඵල ඇත්තටම ලාභය. ඒ සියලු දේවල් පාලනය කරන්න අතිමහත් සිළුතරයක් වෙච්ච ධනපති පන්තියේ කොට ඔවුන් ඒවා යොදවන්නේ ලාභ අවශ්‍යතාවය සඳහා. මේ දෙක සමාජයේ මූලික පරස්පර විරෝධයන් හැටියට පුපුරා ගියපු පරස්පර විරෝධයන් හැටියට පවතින. ඒ නිසා තවදුරටත් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සම්බන්ධයෙන් කිසිදු කතාවක් ඇත්තේ නැහැ. ඒ ප්‍රතිසංස්කරණත් දිනා ගන්න පුළුවන් වෙන අතර මාක්ස්වාදීන් මූලික ප්‍රවාදයක් හැටියට ඉදිරිපත් කරපු කාරණාවක් තමයි ඒක අදට එදාටත් වඩා වළංගුයි. ප්‍රතිසංස්කරණ දිනා ගන්න පුළුවන් වෙන්නේ විප්ලවය සඳහා කරන අරගලයේ ප්‍රතිඵලයක් හැටියට මිසක් ප්‍රතිසංස්කරණ සඳහා කරන අරගලයේ ප්‍රතිඵලයක් හැටියට නෙවෙයි. මේ ප්‍රතිසංස්කරණ දිහාවට තමයි අන්තර්ශීය ශිෂ්‍ය බල මණ්ඩලය අරගෙන යන්නේ. මේ ධනපති ක්‍රමය ඇතුළතදී මොකක් හරි කරගෙන මහපොළ කීයක් හරි වැඩ කරගන්න පුළුවන්. තවත් මේ නේවාතිකාගාර පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. තවත් ඒවා මොන හරි කරගන්න පුළුවන් කියන ආකාරයට තමයි ඔවුන් වැඩ කරමින්. අනිත් පැත්තට 2022 මහජන නැගිටීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ඒකේ අණ්ඩක් හැටියට තියෙන අන්තර්ශීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ද්‍රෝහී ක්‍රියාකලාපයක් ඉෂ්ට කරා. ඒ මහජන නැගිටීම පීලිපැන්නීම සඳහා වුන් අතිශයින්ම මූලික ක්‍රියාකලාපයක් ඉෂ්ට කරා. මේ කම්කරු ගොවි ආණ්ඩුවක් සඳහා අපි ඉදිරිපත් කරන මේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරාදී ඕන් ඉදිරිපත් කරපු කාරණා තමයි අන්තර්වාර ආණ්ඩුවක් සම්බන්ධ කාරණා. ක්‍රමයේ පෙරළුම කියලා සටන් පාඩයක් ඉදිරිපත් කරා කියලා කිව්වනේ. නමුත් ඔවුන් අන්තර්වාර ආණ්ඩුවක සටන් ආණ්ඩුව කියන ඉල්ලීම දිගේ තමයි දිගටම ගමන් කරමින් හිටියේ. ඒ වෙනත් ආකාරයකට විවෘත මහජනතාව ප්‍රතික්ෂේප කරපු ඒ 4 වසරක ශාපේ එපා කියලා ප්‍රතික්ෂේප කරපු සම්පූර්ණම පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් Tamange පිළිකුල සඳහන් කරපු ඒ 225ම පාර්ලිමේන්තුවේ ඉන්න ධනපති පක්ෂම එකතු කරගත්තු අන්තර්වාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් තමයි ඔවුන් ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරේ. ඒකෙන් අත්‍තරම කම්කරු පන්තිය මේ ස්වාධීන සමාජ බලවේගයක් හැටියට 2022 මහජන නැගිටීමට සම්බන්ධ වෙන එක වැළැක්වුවා වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගේ ව්‍යාජවාම පක්ෂ. ඒ ආකාරයට ඔවුන් වැඩ කරේ. ඔවුන් ධනපති ක්‍රමයේ පෙළීම සම්බන්ධයෙන් එකදු වචනයක් සඳහන් කරේ නැහැ. එකදු කාරණාවක් සඳහන් කරේ නැහැ. මේක දිගේ තමයි ඔවුන් දිගටම Tamange ඉල්ලීම ඉදිරිපත් කරපු කාරණා හැටියට පවතින්නේ. යලිවතාවක් සඳහන් කිරීම අවශ්‍යයි. ප්‍රතිසංස්කරණ සඳහා අරගල ප්‍රතිසංස්කරණ සඳහා
ස්පාසුවක් මේ ධනපති ක්‍රමයේ ඇතුලේ තියෙනවා නම් ඇත්තටම පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් ඒක අණ්ඩක් ඇටියට තියෙන අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්නේ ඔවුන් හොයමින් ඉන්නේ ඒක තමයි. මේ අර්බුදගත ධනපති ක්‍රමයේ ඇතුලේ මොන ආකාරයකට හරි මේ ධනපති ක්‍රමයේ පොඩ්ඩක් එහා මෙහා කරගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියන ආකාරයට ඔවුන් හොයමින් ඉන්නේ ඒ කාරණා. නමුත් එහෙම කිසිදු අවස්ථාවක් මේ ධනපති ක්‍රමයේ ඇතුලේ ඇත්තේ නැහැ. ඒ නිසාම තමයි සමාජවාදයේ සම්බන්ධ කාරණා අපි ඉදිරිපත් කරන කාරණා ජාත්‍යන්තර සමාජවාදයේ සම්බන්ධ කාරණා මේ ධනපති ක්‍රමය පෙරලා දැමීම සම්බන්ධ කාරණා ඒක පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන වගේ ඈත අනාගතයට යන එකක් නෙවෙයි අද දවසේ මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම හැටියට තියෙන දෛනික කාරණාවක් හැටියට මතුවලා පවතින මේ යුද්ධයෙන් අතරම තවදුරටත් පැහැදිලි කරමින් පවතින කාරණාව ඒක අපේ ජීවිතය සහ මරණය අතරේ ප්‍රශ්නයක් බවට මේ සමාජවාදයේ ජාත්‍යන්තර සමාජවාදයේ සම්බන්ධ කාරණාව මතුවලා තිනවා සහ සමාජවාදයේ කියන එක ජාත්‍යන්තර පරිමාණය සමාජවාදයේ කියන එක විප්ලවවාදී ධනපති ක්‍රමයට එරෙහි සටනත් එක්ක බැඳිලා පවතින සහ සමාජවාදයේ කම්කරු පන්තියේ ඒ සමාජවාදයේ සඳහා මූලික විප්ලවවාදී බලවේගයේ කම්කරු පන්තියයි ඒ සියල්ලටම පටහැනිවයි අන්තර් විශ්වවිද්‍යාල ශික්ෂා බල මණ්ඩලේ වැඩ කටයුතු කරන්නේ අපි ප්‍රතිසංස්කෘතියක ආරම්භම කියන කෘතියේදී පැහැදිලි කරේ ඒ කාරණාව මේ කාරණා තමයි මට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න තියෙන්නේ කපිල සාවර යමක් සඳහන් කරනවාද ඔව් මේ විශේෂයෙන්ම 2022 මහජන නැගිටීම සම්බන්ධයෙන් ගත්තොත් මේ කෙටියෙන් යමක් සඳහන් කරන්න මේ ඇත්තටම ඔය අන්තර්වාර ආණ්ඩුවක වැඩපිළිවෙල ඉදිරිපත් කෙරුවේ එතකොට පක්ෂයේ හිටපු ප්‍රධාන ධනපති පක්ෂ දෙක යවිපේ ජාතික ජන බලවේග එක පැත්තකිනුත් අනිත් එක සමගි ජන බලවේගය ඒක ඔවුන් ඇත්තටම අනුර කුමාර දිසානායකම තමයි පාර්ලිමේන්තුවේදී සඳහන් කෙරුවේ මේ රට අරාජක වීම වැළැක්වීම සඳහා ඒකාබද්ධ වෙන්නයි කියලා. ඒ කියන්නේ කම්කරු පන්තියේ නැගිටීම කම්කරු පන්තියේ මහා එක්දින වැඩ වර්ජන දෙකකට සම්බන්ධ වුණා. ඒ මැද්දේ ඒ ශක්තිය පෙන්눔 කෙරුවා ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යන්න සිද්ධ වුණා. ඔවුන් සූදානම් වුණේ ඒ ධනපති පන්ති පාලනය රැකගන්න මහජන අරගලය මේ පාර්ලිමේන්තු මාවත් වලට හරවා යවන්න. පෙරටුගාමී සමාජවාදී පක්ෂය එහි ඔය කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමූලා ඔවුන්ට සම්බන්ධ ගුරු සංගම් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයම මේකට තමයි අවුල් වුණේ. කම්කරුවන්ගේ අරගල කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලනිකව මැදිහත් වීම වළක්වන්න තමයි අන්තර්වාර වැඩපිළිවෙලට ඔවුන් සහයෝගය දුන්නේ. ඒ දීලා ඔවුන් කියා හිටියේ ඒ කියන්නේ ධනපති පාර්ලිමේන්තුව ඇතුලේ මහජනයාගේ ඉල්ලීම් වලට කන් දෙන ඒ අන්තර්වාර ආණ්ඩුවක්. ඒ විදිහට තමයි ඔවුන් ඒක නම් කෙරුවේ. ඒක අන්තිම මිත්‍යාවක්. මේ ධනපති කොටස් රාජපක්ෂ අපි එකට කිව්වේ උජිතම මූණත් අහඩුවක් ලංකාවේ ධනපති පන්ති පාලනයේ තිබිච්ච අනිත් කොටස් ගත්තත් එවැනිම ඉතිහාසයක් තියෙන වර්ගවාදී යුද්ධයට සහයෝගය යුද්ධය ගෙන කිය එජාපේ සමගි ජන බලවේගයේ කොටස් ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයත් එහෙමයි. මේ වලින් මොනම අයිතියක්වත් කම්කරු පන්තියේ තරුණයන්ගේ දිනා ගන්න බෑ. මේ අනිත් එක ඔවුන් ඔය පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් කියන විදිහට පෙසප පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ පෞගේ මහමැතිවරණ වලදීත් ඉදිරිපත් කරපු උද්ඝෝෂණය ඒකයි. ඒ කියන්නේ මේ ධනේශ්වර පාර්ලිමේන්තු පද්ධතිය කම්කරු පන්තිය ගැට ගැහිම විප්ලවවාදී මහජන නැගිටීම ධනේශ්වර පාර්ලිමේන්තු පද්ධතියට ගැට ගහන්න. ඒකයි ඔවුන්ගේ එල්ලේ. මම කියන්නේ සකුන් සහෝදරයා පැහැදිලි කරුවා ඒක. මේ
ඒ විදිහට මේ මොනම ප්‍රතිසංස්කරණයක්වත් ඇත්තේ නැහැ. ඔවුන් ගණපති ක්‍රමය රැක දෙන්න ඇත්තටම වැඩ කෙරුවා. දැනුත් ඒකයි කරමින් ඉන්නේ. තව සහෝදරවරු කතා කරන්න සූදානම්ින් ඉන්නවා මේ ප්‍රශ්න සම්බන්ධයෙන්. අවස්ථාව දෙන්න ඒ සහෝදරන්ට. ඔව් මේ කපිල සහෝදරයා මට පුළුවන් ද කතා කරන්න? ඔව් කතා කරන්න. ඔව් මේ මම දිනේෂ් හේමල් මේ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුණ උසස් ශිෂ්‍ය ව්‍යාපාරයේ සමාජිකයෙකු. මේ කලින් සහෝදරයා මේ යොමු කරපු ප්‍රශ්නයට අවධානය යොමු කරන්න කැමතියි. ඒකෙදි සහෝදරයා මම හිතන්නේ ඒක මේකට කාරණාවක් නෙවෙයි. මොකද ඔය සහෝදරුන්ට මේ පොත්වල තියෙන අදහස් කටපාඩම් කරවලා ඒ කියන්නේ ඔය සහෝදරයා සඳහන් කරා ඒ කියන්නේ මේ ඒ කියන්නේ උන් වශයෙන් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යව අතර ඇති කරලා තියෙන අදහසක් මේ මම කැමති මේකට ප්‍රයෝජනයක් ගන්න මේ ඔය ප්‍රතිසංස්කෘතිය ආරම්භම කියන පොතේ මේ මතු කරලා තියෙන මේ ලියලා තියෙන ඡේදයකට අවධානය යොමු කරලා පටන් ගන්න. ඒකෙදි මේක ආරම්භයේදී සඳහන් වෙනවා සියල්ලන්ටම අධ්‍යාපනය මම මේ පොතෙන් උත්තරගන්නේ සියල්ල මේක 15 වෙනි පිටුව වගේ තියෙන සියල්ලන්ටම අධ්‍යාපනය ලබා දිය යුතු බවත් අධ්‍යාපනය සමගයේ අයිතියක් බවත් මුල්වරට ප්‍රකාශ කළේ කාල් මාක්ස්. ඔහු අඬ නැගුවේ සියල්ලන්ටම අධ්‍යාපනය හිමිවිය යුතු බව කියමින්. කොසේම කියලා මෙතන ආය සඳහන් වෙනවා මේ ලෙනින්ගේ මතය උනේ හොඳම දේ දරුවන්ට යන්නයි. එමෙන්ම දේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට වෙන් කළ යුතු මුදල කප්පාදු නොකළ යුතු බව ප්‍රකාශ කළා. මෙය ලොව පුරා පැතිරුණා. දැන් මේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙතිකේ මේ උගන්වලා තියෙන සංකල්පය මේක. දැන් මේ සංකල්පය උඩ පදනම් වෙලා තමයි අත්‍තරම මේ අපිත් එක්ක සාකච්ඡාවලට සම්බන්ධ වූ සහෝදරු සහ මෙතන මේ දැන් මතුවෙච්ච ප්‍රශ්නත් මතු කරලා තියෙනවා. දැන් ඒකෙදි ඇත්තටම මේ සහෝදරය සඳහන් කළේ විප්ලවය ගැන දිගටම කතා කරලා වැඩක් නැහැ. මේ ප්‍රතිසංස්කරණ ගැන සටන් ඇතුලේ තමයි අධ්‍යාපනය ගැන කතාව ගන්න පුළුවන්. දැන් අත්ත වශයෙන්ම මේ අපි මේ කාල් මාක්ස් මේ විදිහට කාල් මාක්ස් සඳහන් කරලත් නැහැ, ලෙනින් සඳහන් කරලත් නැහැ. මම කැමති මේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් කාල් මාක්ස්ගේ ආස්ථානය උනේ මොකක්ද කියන එක මාක්ස් ගෝතා වැඩපිළිවෙලට කරපු විවේචනයේදී ජර්මනියේ කම්කරු පක්ෂයක් පිටවෙවම ඒකේ මේ විදිහට මේ නිදහස් රාජ්‍ය අධ්‍යාපනය සම්බන්ධී කීම ඒකේ ඉදිරිපත් කරලා තිබ්බා. ඒකේ සඳහන් වුණේ ඒකේ ගෝතා වැඩපිළිවෙලේ සඳහන් වුණේ රාජ්‍ය මගින් අනිවාර්ය සහ සමාන ප්‍රසිද්ධ මූලික අධ්‍යාපනය පාසල් යාම අනිවාර්ය කිරීම නිදහස් අධ්‍යාපනය. දැන් කාල් මාක්ස් මේක සම්බන්ධයෙන් කාල් මාක්ස් බොහොම විවේචනාත්මක වුණා. දැන් කාල් මාක්ස් මේ විදිහට ප්‍රශ්න කරා. සමාන මූලික ප්‍රසිද්ධ අධ්‍යාපනය මේ වචන වලින් පිටුපසින් නැති අදහස් මොනවාද? සමකාලීන සමාජය තුල සියලු පන්තියන්ට අධ්‍යාපනය සමාන විය හැකිද? ඊට පස්සේ මාක්ස් සඳහන් කරනවා මේ රාජ්‍ය මගින් මහජන අධ්‍යාපනය දීම කොහෙත්ම පිළිගත නොහැකි දෙයක්. පාසල මත බලපෑමෙන් ආණ්ඩුව මෙන්ම පල්ලියද එක හා සමාන ලෙස ඉවත් කළ යුතුය. කියන්නේ මේක මාක්ස් වේවා ලෙනින් වේවා ඔවුන් මේක මූලිකව මේ රාජ්‍ය කියන සංකල්පය සම්බන්ධයෙන් මාක්ස්වාදී සංකල්පය සකුන්දු සහෝදරයා තමුන්ගේ වාර්තාවේදී ස්ථාපිත කළා. දැන් ඒකට පටහැනිව මේ රාජ්‍ය කියන එක ධනපති රාජ්‍යයට කොහොමද කියන්නේ මේක මේ මනුෂ්‍ය සංවිධානයේ ඉහළම ආකාරයේ ඒකෙන් මේ නීතිවලට අනුගත වෙන්න ඕන කියන හැටියට මේ ධනේශ්වර නීතිවලට යට කරන්නේ කොහොමද කියන නමුත් රාජ්‍යයක් කියන්නේ සූරා කන පන්තියක් සූරා කනු ලැබෙන පන්තියක් යටත් කරගන්න තියාගෙන ආයුධ සම්මත සංවිධානය. දැන් ඒකේ දෘෂ්ටිවාදාත්මක මේක රාජ්‍ය යත අධ්‍යාපනයේ තියෙන තාක් ඒක පාලක පන්තියේ දෘෂ්ටිවාදාත්මක මෙවලමක් හැටියටයි සේවය කරන්නේ. මේ නිදහස් මේ අධ්‍යාපනය ගැන කතා කරද්දී මාක්ස් වේවා ලෙනින් වේවා ඔවුන් මතු කරපු ප්‍රශ්නේ කවර පන්තියක් අතේ මේක තියෙනවද? අන්න ඒ කියන්නේ රාජ්‍ය පාලනය කරන්නේ කවර සමාජ පන්තියද කවර සමාජ අවශ්‍යතා උදෙසාද කියන ප්‍රශ්නයට ආමන්ත්‍රණය නොකර මේ නිදහස් මේ අධ්‍යාපනයක් ගැන කතා කරන්න බෑ. ඒක ප්‍රතිසංස්කරණවාදී මුලාවක් විතරයි. ඒ කියන්නේ දැන් මේ නිදහස් මේ අධ්‍යාපන අයිතිය දිනා ගැනීම සම්බන්ධයෙන්ම මේ කෘතියේ විශාල ඓතිහාසික මුසාකරණයකට ගිහින් තියෙනවා. ඒක අපි එළිදරව් කරලා තියෙනවා. අපි මේකේ ඒ සම්බන්ධ කොටසෙදී අපි අවධාරණය කරලා තියෙනවා මේ නිදහස් අධ්‍යාපන අයිතිය
නිදා මේ අපේ මේ කම්කරුමාවත ප්‍රකාශනයෙන් මම උත්තර දක්වන්නේ මේ ප්‍රතිසංස්කෘතිය අරුම ගැන ලියපු නිදහස් අධ්‍යාපන අයිතිය සැබෑ ලෙස සාතික කිරීම ධනපති ක්‍රමයේ පෙරලා දැමීමේ අරගලය සමග බැඳී ඇති බව වසන් කිරීම සඳහා මේ විදිහේ ව්‍යාජ ඉතිහාසයක් කොහොම මේ අරගෙන එන බව. ඒ කියන්නේ අධ්‍යාපන අයිතිය රැක ගැනීම ඒක සමාජවාදී ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයත් එක්ක බැඳලා තිබ්බ දෙයක්. මේ කියන්නේ ලංකාවේ වේවා ලෝකේ අනතනකම වේවා මේ නිදහස් අධ්‍යාපන අයිතියක් ධනපති පන්තිය දුන්නා නම් ඒ දුන්නේ 1917 රුසියානු විප්ලවයෙන් පස්සේ කම්කරු රාජ්‍යයක පැවතීම සහ කම්කරු පන්තියේ රැඩිකලීකරණය යටතේ මේ ඒ කාලවකවානුවල ඒක දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච තාවකාලික උත්පාද මේ කාරණා උඩ කම්කරු පන්ති අරගෙන විප්ලවවාදී අරගල ඒවා සම්මනය කරගන්න දරපු පියවරක් හැටියට. එහෙම නැතුව මේක කියන්නේ ඒක මේ ධනපතියොන්ට සුබසාධන රාජ්‍ය ගැන සංකල්පයක් පහළ වෙලා මේ දීපු දේවල් ඇටියට නෙමෙයි මේ දේවල් තියෙන්නේ. මේකෙදි ඒ කියන්නේ මේක ඔවුන්ගේ රාජ්‍ය සම්බන්ධ මේ ධනේශ්වර ගැති ආකල්පයෙන් කොහොමද නිසා ඒකෙන් මේ ලෙනින් සහ මාක්ස්ගේ මේ ආස්ථානය කොහොමද විකෘති කරන්න කියන එක පැහැදිලි වෙනවා. මේකෙදි කියන්නේ මේක කියන්නේ ලෙනින් සම්බන්ධයෙන් මේක දක්වලා තියෙන්නේ අධ්‍යාපනයට වෙන් කරන මුදල කප්පාදු කරන්න හොඳ නැහැ කියලා ලෙනින් කිව්වා කියලා. ලෙනින්ට කවදාකවත් අධ්‍යාපනය සම්බන්ධ ඉල්ලීම අයවැයට ඉල්ලීම් ඉදිරිපත් කරන ඉල්ලීමක් වුණේ නැහැ. ඒක නිතරම ඒක සමාජවාදී විප්ලවයේ සමග බැඳලා තිබ්බ ඉල්ලීමක් ඇටියට තමයි බොල්ෂෙවික් පක්ෂය අරගෙන ආවේ. නමුත් මේක මේ IUSF එක දැන් මොහොන දැන් ගිය අවුරුද්දේ බජට් එක ඉදිරිපත් වෙනකොට මදුෂාන් චන්ද්‍රජිත් කියනවා අපි 100ක් ඉල්ලුවා. දැන් මේ ඊට පස්සේ මොකද ආරිනි අමරසූරිය අගමැති කියනවා මේක දෙන්න අමාරුයි දුන්නොත් ගොඩක් ප්‍රශ්න වෙනවා. මොකද IMF වැඩපිළිවෙල ක්‍රියාවට දාගෙන යන්නේ. ඉතින් මේකට දැන් ශිෂ්‍යව අනුගත කරන්න මදුෂාන් චන්ද්‍රජිත් කියනවා 100ට දැන් 103කම කප්පාදු කරගෙන හරි අපිට 100ට මේ කියන්නේ මේ මොකද ධනපති පන්තියන IMF වැඩපිළිවෙලත් අරගෙන යන්න ධනපතියන්ට සහන දෙන්න අපි 100ට අපිට හොස්ටල් ප්‍රශ්න තියෙනවා මේ අරවා තියෙනවා අපි ඉවසගෙන අපිට 100ට 3ක් දැන් 103 මේ 106කට පියවරෙන් පියවර යනකම් දැන් අරකට අනුගත කරලා 106කට පියවරෙන් පියවර යනකම් 103ක් දෙන්න කියලා කප්පාදු කරගෙන මේ සටන ඒ ධනපති පන්ති ප්‍රහාරයන් ওই විදිහට ශිෂ්‍යෝ උඩට දිගේලි කරනවා. දැන් ඔය මේ සයිටම් අරගලෙන් සම්බන්ධයෙන් ගත්තම සයිටම් අරගලයට IUSF එක කොහෙවත් මේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමත් ওই දේවල් ගැන කතා කරලා ශිෂ්‍යය එකතු කළේ නැහැ. හැම විශ්වවිද්‍යාලයක් ඇතුළෙම ගිහිල්ලා කතා කරේ අනිත් ප්‍රයිවට් අධ්‍යාපන ආයතන තිබිච්චාවේ හැබැයි මේ සෞඛ්‍ය මොකද සෞඛ්‍ය කියන්නේ මිනිස් ජීවිත සම්බන්ධ දෙයක්. මේ ඉංජිනේරු ප්‍රයිවට් එන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. සෞඛ්‍ය කියන තැනින් මේ වෛද්‍යවරු ආවොත් එimhe ලෙඩ මරන්න පුළුවන්. දැන් ඔය කාරණාව තමයි ඉස්සරහට මෙහෙම නැතු මේ ධනපති ක්‍රමය ගැනවත් මේ ලෝක අර්බුදය ගැනවත් ආණ්ඩුවේ ඒ වෙනකොට 2015 සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව IMF කටපිළිවෙලක් අරගෙන ගියා. මේ දේවල් කොහොමද පරාජය කරන්නේ? මේ ගෝලීය ප්‍රාර්ථනේ පරාජය කරන්නේ. එහෙම අරගලයක් ගැන සම්පූර්ණයෙන්ම කතාව වහලා ඒ හැම අරගලයකටම IYSSC එකයි SCP එකයි මැදිහත් වෙලා තියෙනවා. නමුත් කිසිම අවස්ථාවක මේ මැදිහත් වීමකට ශිෂ්‍ය අතර ඉඩ තියන්න නොදී ශිෂ්‍යයන්ට තර්ජනය කරමින් මේ පත්‍රිකා ගන්න එපා කියන තැනට ඒ විදිහේ සමාජවාදී වැඩපිළිවෙලට ඒ විදිහේ සතුරු බවක් තමයි ඔය සංවිධානය අරගෙන ගියේ. දැන් මේ අන්තිමට ඔය මොකක්ද ඔකේ අන්තිමට ගත්ත විසඳුම ඒ ශිෂ්‍යයන් අවුරුදු 10ක් ඔය අරගලේ අරගෙන ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තියෙනකොට පටන් ගත්තේ සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව තියෙන ගෙනල්ලා අන්තිමේදී සමස්ත ශිෂ්‍යයන්ගේ විරුද්ධත්වයේ IMF කප්පාදුවට අධ්‍යාපනයේ සමස්ත කප්පාදුවට තිබ්බේක තනි වෛද්‍ය පීඨයක් වහලා දාන තැනට ගෙනල්ලා අවුරුදු 10ක මේක කියන්නේ අන්තිමට ඒ විශ්වවිද්‍යාලයට තිබ්බ ළමයි මිලිටරි විනයක් කියන කොතලාවල විශ්වවිද්‍යාලයට අනුගත කරලා සම්පූර්ණයෙන්ම මේක වහලා දැම්මා. දැන් මේ ඔය දැන් නැවතත් දැන් ඊට පස්සේ දැන් මේ ඔය සෙල්ලමට තමයි නැවතත් ලෑස්ති වෙන්නේ. දැන් මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මේ අලුතෙන් අටවගෙන තියෙන මේ සසිදු පෙරේරාගේ නායකත්වයෙන් තියෙන IUS එක ඒක
දැන් ඒකට දැන් මේ මෙච්චර කල් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගෙන ආවා කියලා දැන් ඇත්තටම ඔවුන්ට කතා කරන්න වෙලා තියෙනවා මේ ප්‍රයිවට් විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ළමයි කියන. දැන් ඒකෙදි ඔවුන් සඳහන් ඔවුන් කියන්නේ මේ නිදහස් මේ ඒ තර්කෙම සයිටම් එක ගෙනාපු තර්කෙම මේක වෛද්‍ය විද්‍යාලවලට ඉඩ දෙන්න බෑ කියන තර්කෙම ගෙනල්ලා නැවතත් මේ පුළුල් විරෝධය මේ තියෙන IMF කප්පාදුව යුද්ධේ යුද්ධ ආර්ථික බර මිනිස්සු පිටපත මේ දේවල් සියයට සමස්ත සම්පූර්ණ විරුද්ධත්වයේ ආයෙත් මේ ප්‍රයිවට් විශ්වවිද්‍යාලයට මේ ප්‍රයිවට් වෛද්‍ය විද්‍යාලයට විරුද්ධත්වයකට හරවන තැනට සම්පූර්ණයෙන් මේක අරගෙන යනවා. මේක දැන් කියන්නේ මේ IOSF දෙකක් තියෙනකොට අපි දෙකේම තියෙන දේශපාලන අන්තර්ගත ඒක අනන්‍යතා දේශපාලනයට පදනම් වෙලා ශිෂ්‍ය දේශපාලනේ ඉස්සරහට අරගෙන ඒක කම්කරුපන්තියේ දේශපාලන විරුද්ධව පිළිහිටුවන එක මේ සංවිධාන දෙකම කරන කිසිම වෙනසක් නැහැ. ඒකේ අර ව්‍යාජවාම වචන කටකාගෙන ඉන්නවා. මේක කෙලින්ම එලිපිට ආණ්ඩුවට වැඩ කරන කොච්චර වැඩ කරනවා කියන සසුදු පෙරේලා දැන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මෙච්චරකල් මේවා මේ පරිපාලනයේ ප්‍රශ්න මේවා කිසිම ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි නේද? ඒක නිසා මේ කරු සඳහන් කිරීම මම මේ අවසන් කරනවා. ඔව් රත්නායක සහෝදරයා කතා කරන්න. ඔව් වැදගත් සාකච්ඡාවක් යන්නේ. මම කේ රත්නායක ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛකයෙක් සහ සමාජවාදී සමානතා පක්ෂයේ සමාජිකයෙක්. කේ රත්නායක ඉතාම වැදගත් සාකච්ඡාවක් යන්නේ. කපිල සහෝදරයාත් සකුන්ත සහෝදරයාත් වැදගත් පැහැදිලි කිරීම සිද්ධ කරා. මූලික වාර්තාවක් ඉදිරිපත් කරා. අප සාකච්ඡාවට භාජනය කරන ප්‍රතිසංස්කෘතික ඇරඹුම කියන කෘතිය සම්බන්ධයෙන් එකම හේමාල් සහෝදරයා රැස්වීමට සහභාගී වන ශිෂ්‍ය සහෝදරයෙක් සමහර වෙලාවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයෙන් දැන්නේ. ඔහු මතු කරපු ප්‍රශ්නය සම්බන්ධෙනුත් පිළිතුරු දුන්නා. මම මේ ප්‍රශ්නයත් අරබය තමයි කතා කරන්නේ. ඇතැම් මම මේ සාකච්ඡාව ඉතාමත් වැදගත් කියලා සඳහන් කරයි. විශ්වවිද්‍යාල තුල පැතිරලා පවතින දෘෂ්ටිවාදයක් පිළිබඳව නිසා අපි සාකච්ඡා කරන්නේ. ඒක ප්‍රතිසංස්කෘතික ඇරඹුම. අපිට සහෝදරවරු සඳහන් කරා අපි මේ රැස්වීම නිවේදනය කරාට පස්සේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සම්බන්ධ පුද්ගලයන් කිසිසේත්ම මේ ප්‍රතිසංස්කෘතික ඇරඹුම කියන එකට ඕන සම්බන්ධයක් ඇත්තේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා කියලා. ඒකම සඳහන් කරලා තියෙනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සම්බන්ධව වැඩ කරන මම හිතන්නේ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ යමෙක් සඳහන් කරලා තියෙනවා. එනම අතෑරියේ අපරාධි කියලා පසුගියදා අපේ සහෝදරු එතෙන්ට ගියාම කැම්පේන් කරන්න උද්ඝෝෂණයක් කරන්න. කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ දැන් මේකෙන් දුරස්ත වෙන්න උත්සාහ කරනවා ඇති. නමුත් මේ ප්‍රතිසංස්කෘතික ඇරඹුම කියන ලියවිල්ල වසර ගණනාවක් තිස්සේ ප්‍රකාශයට පත් වුණු
අපි මේ කෘතිය ඇතුලේ පැහැදිලි කරලා තියෙන ආකාරයට පරිපූර්ණව මාක්ස්වාදී දෘෂ්ටියට විරුද්ධ කෘතියක් එහෙම නැත්නම් ඒ බඳු දෘෂ්ටිවාදයක් පෞද්ගලික අවුරුදු ගණනාවක් ඇතුලේ අපි කිසිම තැනක දැකලා නැහැ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයේ කිසිවෙකු මේ සම්බන්ධයෙන් අපි මේකට එකඟ නැහැ වෙන විදිහේ ප්‍රකාශයක් නිකුත් කළා තියෙනවා. අපි කිසි තැනක දැකලා නැහැ. ඔවුන් ඇත්ත වශයෙන්ම ඔවුන් පෝෂණය කරපු ප්‍රතිමාක්ස්වාදී දෘෂ්ටිවාදයක් මේක ඇතුලේ තියෙන. අපේ මේ සාකච්ඡාවේ අරමුණ හැටියට පවතින්නේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව ඔවුන් අතර ක්‍රියාත්මක වන ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන් පෙන්වලා දීලා මාක්ස්වාදී දෘෂ්ටිවාදයට යොමු කර ගැනීම. ඒක සමාජවාදී සමානතා පක්ෂයේත් අපේ සමාජ සමානතාවය සඳහා තරුණ හා ශිෂ්‍ය සංවිධානයේත් වගකීම හැටියට තියෙනවා, යුතුයකම හැටියට තියෙනවා. අපි නියෝජනය කරන්නේ හතරවෙනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරියට ගෙන යන ට්‍රොට්ස්කිවාදයේ එහෙම නැත්නම් අද දවසේ මාක්ස්වාදයේ අඛණ්ඩතාවය. ඒක මාක්ස්ගෙන්, එංගල්ස්ගෙන්, ලෙනින්ගෙන්, ට්‍රොට්ස්කිගෙන් මූලිකව සඳහන් කරොත් ඒ විදිහට එන අඛණ්ඩතාවයක් අපි ගෙනියන්නේ ඉස්සරහට. දැන් අපි සඳහන් කරපු ආකාරයට වගකීම හැටියට තියෙනවා. ඒ නිසා මේ දෘෂ්ටිවාදයෙන් සන්නද්ධ කරගන්න එක විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ තරුණයෝ ඔවුන් අතර ක්‍රියාත්මක වන ප්‍රතිමාක්ස්වාදී දෘෂ්ටිවාදයන්ට විරුද්ධව. ලෙනින් වරක සඳහන් කරලා තියෙනවා මේක ඉතාමත්ම ප්‍රකටයි. මනුෂ්‍ය වර්ගය ඉදිරියේ පවතින්නේ දෘෂ්ටිවාදී දෙකයි. සමාජවාදී දෘෂ්ටිවාදය අනෙක ධනේසර දෘෂ්ටිවාදය. සමාජවාදී දෘෂ්ටිවාදය කියලා අපි සඳහන් කරන්නේ මාක්ස්වාදයේ අඛණ්ඩතාවයේ ඒ මගින් ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක සමාජවාදය. මේ විද්‍යාත්මක මාක්ස් විසින් එලිපෙහෙලි කරපු එංගල්ස් විසින් වඩාත් ඒක ඉස්මතට ගෙන ආපු විද්‍යාත්මක සමාජවාදයේ හැර වෙනත් සමාජවාදයන් ඇත්තේ නැහැ. සමාජවාදය ගැන විවිධ මිනිස්සු කතා කරනවා ඇති. විවිධ පුද්ගලයෝ අපි සමාජවාදයට ලැබී සමාජවාදය කරා යනවා. මේ විදිහේ දේවල්. නමුත් සමාජවාදය කියන එක විද්‍යාත්මක දෘෂ්ටියක්. ඒක මාක්ස්වාදී විධික්‍රමයේ තුලින් වාදනය කෙරුණු ඓතිහාසික භෞතිකවාදයේ පදනම් උඩ වාදනය කරනු දෘෂ්ටිවාදයක්. එතනින් පිටත දෙයක් ඇත්තේ නැහැ. එයයි ලෙනින් සඳහන් කරන්නේ මේ දෘෂ්ටිවාද දෙකෙන් තමයි තියෙන්නේ. එකෙන් එකක් තමයි තෝරගන්න තියෙන්නේ. අපි මාක්ස්වාදීන් හැටියට අපි සමාජවාදී දෘෂ්ටිවාදයේ තෝරගන්න මිනිස්සු. අපි ශිෂ්‍යයන්ට සඳහන් කරන්නේ ඔවුන් අතර ක්‍රියාත්මක වන නිර්මාක්ස්වාදී ප්‍රතිමාක්ස්වාදී දෘෂ්ටිවාදයන්ගෙන් බිඳීමක් අවශ්‍යයි කියලා. මේ ප්‍රතිසංස්කෘතික ආරම්භයේ තියෙන ප්‍රතිමාක්ස්වාදී සංකල්ප ගැන
පැහැදිලි කරා සකුන්ත සහෝදරයා සපුණු සහෝදරයා දීර්ඝ වශයෙන් මේ පොත අරගෙන කියවන්නත් පුළුවන් නිසා එහෙම නැත්නම් අපේ ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් ඒක අරගන්න පුළුවන් නිසා අපි ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේ කාරණාව සඳහන් කිරීම අවශ්‍යයි. අපි අවුරුදු ගණනාවක් දේශපාලන කාර්යවල නිරත වෙනවා. අපි IUSF එක පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වා එහි ක්‍රියාකලාපය විභාග කරගෙන තියෙනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණ යටතේ ක්‍රියාත්මක වුණු කාල පරිච්ඡේදයේත් 2011 පෙරටුගාමි සමාජවාදී පක්ෂය හදන්න අප කණ්ඩායමත් එක්ක බිඳිලා ඇවිල්ලා ඒක ක්‍රියා කරපු ආකාරයත් පෞද්ගලික අවුරුදු 15ක කාලය තුල ඒ දේශපාලනය ගැන සහෝදරු සඳහන් කරා. ගනේ දේශපාලනයේ මූලිකව යොමු වෙලා තියෙන්නේ ශිෂ්‍යයන් ප්‍රතිසංස්කරණ මේ ධනපති ක්‍රමය ඇතුලේ ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා බලයේ පවතින ආණ්ඩුවට බලපෑම් දාන එක අද නම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ විලා හදලා තියෙන ආණ්ඩුවට බලපෑම් දමන එක. එතනින් එහාට දෙයක් ඇත්තේ නැහැ. ඔවුන් බොහෝ වෙලාවට හෝ ඇතැම් වෙලාවට සමාජවාදී කියන වචනේත් පාවිච්චි කරනවා ඇති. මාක්ස්වාදී කියන වචනේත් පාවිච්චි කරනවා ඇති. සහෝදරය සඳහන් කරා වගේ මාක්ස් නිදහස් අධ්‍යාපනය ගැන මෙහෙම කිව්වා, ලෙනින් මෙහෙම කිව්වා, නොහොම කතන්දර වගේක් සඳහන් කරලා තිනවා. ඒවා මාක්ස්වාදයේ ලෙනින්වාදයේ සමග කිසිදු සම්බන්ධයක් ඇති කතාවල් නෙමෙයි. ඒවා ඇත්තටම නම් ආටෝප රැඩිකල්වාදී පූජානම් ඉතාමත්ම බරපතල අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීලා ඉන්න ලංකාවේ කම්කරු පන්තියේ දුගී ජනතාව වගේම ශිෂ්‍ය ජනතාවත් අලාමුලා කර විශ්වවිද්‍යාලවල ඉන්න බහුතරයක් ශිෂ්‍යයෝ ඔවුන් කම්කරු පන්තික එහෙම නැත්තම් ගම්බද දුගී ජනතාවගේ එහෙම නැත්තම් විශාල වශයෙන් අර්බුදයෙන් තෙරපුමට ලක් වෙලා ඉන්න පහළ මධ්‍යම පන්තික කොටස්වල දූදරු ඔවුන් වඩාත් ඔවුන් විශ්වවිද්‍යාල වලින් පිටවිලා යන්න ඕනි කම්කරු පන්තිය තුලට ඔවුන්ගෙන් ඇතමෙක් විද්‍යාඥයන් තවනකුත් අංශවලට යනවා ඇති. කෙසේ වෙතත් ඔවුන්ගේ බහුතරය කම්කරු පන්තිය වෙතට යන. අපි පහුගිය කාලය ගත්තොත් තාමත්ම බරපතල උද්ඝෝෂණවල ඔවුන් යෙදිලා තියෙනවා. පොලිසියක ගැටිලා තියෙනවා. සමහරවිට සිරගත වෙලා තියෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයෝත් ඇතුළු සිරගත වෙලා තියෙනවා. නමුත් මෙම සටන්කාමීත්වය ඔවුන් පෙන්නලා තියෙන ධෛර්යය ඔවුන්ගේ මූලිකත්වයේ ගැනීම ශිෂ්‍යයන්ගේ ඔවුන් තියෙන කැකෑරෙන උවමනාව නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගන්න මේ දේවල් සම්බන්ධයෙන් කියන්නේ ඔවුන් මෙසේ යෙදුණු උද්ඝෝෂණ ඇත්තටම නම් ඒවා වේස්ට් විලා තියෙන්නේ. ඒවා ඇත්තටම නම් මේ නිෂ්ප්‍රයෝජන තත්වයකට ඇද වැටිලා තියෙන්නේ. මම මේ අර්ථයෙන් එක කියන්නේ. ඇත්තටම ඔවුන් මාක්ස්වාදයේ වෙත යොමු වුණු කොටසක් හැටියට මාක්ස්වාදී තරුණ සංවිධානයක ශිෂ්‍ය සංවිධානයක කොටසක් හැටියට ඔවුන් ක්‍රියාත්මක වුණා නම් ඇතිවන ප්‍රතිඵලයත් මේ දැන් කරගෙන ගිහිල්ලා තියෙන ඔවුන් කොටු කරලා තියෙන විවිධාකාර උද්ඝෝෂණ වලින්
ඇති කරන ප්‍රතිඵලයත් දෙකක් වෙනවා. සමාජවාදය ගැන කතා කරනවා. සමාජවාදයේ විද්‍යාත්මකයි අපි කලින් සඳහන් කරා වගේ. එකම සහෝදරව සඳහන් කරා සමාජවාදයේ කියන ඉදිරි දර්ශනයේ ඓතිහාසික එකක්. මනුෂ්‍ය වර්ගය විවිධාකාර අවදීන් ඇතුලෙන් ඇවිල්ලා දැන් නව අවධියකට යන්න ඕනි මේ නිෂ්පාදන බලවේග හරඹ කරන්න. එක සමාජවාදී ආකාරයකට සමාජීය ආකාරයකට කරන්න ඕනේ. ඒක කිරීම සඳහා පන්තිය හැටියට ඓතිහාසිකව වර්ධනය වෙලා තියෙන්නේ කම්කරු පන්තිය. ඒක කාටවත් කතාවකින් මේවා මකලා දාන්න බෑ. ඒ කම්කරු පන්තිය මේ නිෂ්පාදන බලවේග ක්‍රියාකාරී කරන කල්නුත්සාහතර සඳහන් කරා ඔවුන්ට තමයි ලාභය සඳහා නිෂ්පාදනය කරන මේ ධනපති ක්‍රමය ඒක අහෝසි කළා. ජාතික රාජ්‍ය ඇතුලේ සීමා කරලා තියෙන මේ ධනපති ක්‍රමය අහෝසි කළා. අලුත් ආකාරයකට එක සංවිධානය කරන්න පුළුවන්කම තියෙනවා. මාක්ස්වාදයේ සාරයේ හැටියට තියෙන්නේ ඒක. ලෙනින් වර්ග කිව්වා අධිරාජ්‍යවාදයේදී ධනපති පන්තිය ලෝකේ පුරා මේ විදියට ගිහිල්ලා අමුද්‍රව්‍ය එහෙට මෙහෙට ෂිප්ස් නැව් වලින් අරගෙන ගිහිල්ලා කම්හල් එක එක රටවල් වල පිහිටෝගෙන ඒවා විවිධාකාර වෙළඳ පොළවල් වලට ගෙන ගිහිල්ලා ඔවුන් ඒකෙන් ලාභය අත්පත් කරගෙන මේ ක්‍රමයේ ගෙනියනවා නම් ඇයි මේ නිෂ්පාදනයේ නිශ්චිතව සිද්ධ කරන කම්කරු පන්තියට එක කරන්න බැරි? ඒක කම්කරු පන්තියට තමයි කරන්න පුළුවන්කම තියෙන. මාක්ස්වාදයේ මූලිකම ආස්ථානය ඒකයි. විද්‍යාත්මක සමාජවාදී ආස්ථානය ඒකයි. දැන් අපි ලංකාව ඇතුලේ ප්‍රශ්න පැන නැගිලා තියෙනවා. ඉන්දියාව ඇතුලේ, එක්සත් ජනපදයේ ඇතුලේ, යුරෝපය ඇතුලේ මහ විනාශකාරී තත්ත්වයකට ලෝකය ඇදගෙන යනවා. සාදුරු සඳහන් කරා යුද්ධය සම්බන්ධ තර්ජනය ඇතුළු දේවල් තත්ත්වයකට ලෝකයම ඇදගෙන යනවා කියලා. මේක ඇත්තටම නම් පළවෙනි ලෝක යුද්ධයේ, දෙවෙනි ලෝක යුද්ධයේ වගේම ධනපති පන්තිය මානව වර්ගය විනාශයට පත් කිරීමට ඇදගෙන යන තත්ත්වයක් ඇතුලේ හොඳම කොන්දේසි වර්ධනය වෙලා තියෙනවා කම්කරු පන්තියේ වෙත මේ විනාශකාරී ධනපති පන්තිය පෙරලලා දාලා වෙලා සමාජවාදයේ ඇති කරන්න. අපි ලංකාව ඇතුළේ ලංකාව ගැන කතා කරන්නේ මේ අර්බුදයෙන් ගහන වෙච්ච රටක් හැටියට මේක වඩාත් උස්සන්න වෙලා තියෙනවා. දැන් මේකේ මේ ධනපතිවාදය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඒජන්තය හැටියට ජනතාව විමුක්ති කරන ක්‍රියාත්මක වෙනවා. දැන් මම මතු කරන ප්‍රශ්නේ මේකයි. මේ ශිෂ්‍ය ප්‍රජාව මාක්ස්වාදයෙන් සන්නද්ධ වෙලා කම්කරු පන්තිය මේ විප්ලවාදී ක්‍රියාවට මෙහෙවීමේ අරගලයට සම්බන්ධ වීමද කළ යුතුව තියෙන්නේ. එහෙම නැත්නම් මේ ආණ්ඩුවට බලපෑම් දාලා ප්‍රශ්න විසඳා ගන්න පුළුවන් කියන ධනපති යැති දේශපාලනයක හිර වී සිටීමද ශිෂ්‍යෝ කළ යුතුව තියෙනවා. අපි මේ ශිෂ්‍යයන් අතර කාලයක වැඩ කරන මාක්ස්වාදී දේශපාලන ඉතාමත්ම ප්‍රබල ආකාරයකට දැන් අපි දකින්නේ විශේෂයෙන්ම පහුගිය දශක ගණනාවක් තිස්සේ මාක්ස්වාදී දෘෂ්ටිවාදයට විරුද්ධව ඇතිවුණු මාක්ස්වාදී දෘෂ්ටි පශ්චාත් නූතනවාදය, පශ්චාත් මාක්ස්වාදය විවිධාකාර නම් වලින් ඇවිල්ලා තියෙන දෘෂ්ටිවාදයන් ඉස්මත්තට ගෙන ඇවිල්ලා තියෙනවා. කම්කරු පන්තිය තුල තරුණයෝ අතරමත් මාක්ස්වාදී සංස්කෘතිය නැති බංගස්ථාන කරලා තියෙනවා. ඒක කරන්න තුඩු දුන්න මූලික ප්‍රවාහයක් තමයි
සමාජවාදී රුසියාවේ මතුවුණු ස්ටැලින්වාදී නිලධරය සහ ඔවුන්ගේ දේශපාලනය එකත් එක්ක අනුගත වෙච්ච ප්‍රතිසංස්කරණවාදීන් ඇතුළු කණ්ඩායම් මේ දක්වා ක්‍රියාත්මක වෙනවා විවිධාකාර විදිහට ප්‍රතිමාක්ස්වාදී දෘෂ්ටිවාදය වර්ධනය කරන්න හම්කරු පන්තියේ හිර කරලා තියන්න තරුණයන් හිර කරලා තියන්න ශිෂ්‍යයන් හිර කරලා තියන්න. ඒකේ ප්‍රමුඛයන් හැටියට ඉන්න අය සම්බන්ධයෙන් සහෝදරවරු අපේ සංවිධානයේ IYSC එකේ සහෝදරවරු ලිපි කීපයක් මෑතකදී ලියලා තියෙනවා. අපි ඉල්ලා හිටින්නේ සහෝදරුන්ට මේ අරගලයට එක්වෙන්න කම්කරු පන්තිය බලමුළු ගන්න. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලපන්නේ 2022 ක්‍රමයේ පෙරළමු ආණ්ඩුව පන්නමු කියන ඔය විදිහේ සටන් පාට ඉදිරිපත් කර තමයි ආණ්ඩුව පන්නලා මොකද්ද ඊට පස්සේ කරන්නේ. ඒ ගැන මොකද්ද කිව්වේ? අන්තර්වාර පාලන ක්‍රමයක් අපි ඇති කරමු. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු කණ්ඩායම ජූලි මාසේ 11 වෙනිදා කොළඹ නවනගර ශාලාවේ රැස්වීමක් පවත්වලා ඔය අන්තර්වාර පාලනයක් කියලා කියන්නේ ධනපති පක්ෂ SLPP කාරෝයි UMP කාරෝයි ඔතන ඉන්න ධනපති පන්ති මොකද ඔක්කොමත් මෙයා වෙන්න ඒකම පිටස්තර බලවේගයක් හැටියට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සම්බන්ධ වෙන්න. දැන් ඇති අපි මේ ඔවුන් මේක ගැන කතා කරනවා ශිෂ්‍ය අතර සංවාදය ඇති කරනවා ආදරය ගැන සමාජවාදී මේ ඔක්කොම මොකද මොනම ආකාරයකින් මාක්ස්වාදයට සම්බන්ධයක් ඇති දේවල් නෙවෙයි. අපි ඉල්ලා හිටින්නේ සහෝදරුන්ට මේ කෘතිය කියවන්න අපේ සහෝදරුත් එක්ක සාකච්ඡා කරන්න අලුතෙන් මෙතන සම්බන්ධ වෙච්ච සහෝදරු වහාම මැදිහත් වෙලා අපේ තරුණ ව්‍යාපාරයට බැඳිලා අපි මේ මාක්ස්වාදයේ සඳහා සටන් කරමු. ශිෂ්‍යයන් අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයකට විවිධාකාර උද්ඝෝෂණ ඇතුලේ හිර කරගෙන ප්‍රතිසංස්කරණවාදී ධනපති ගති දේශපාලනය හිර කරන තත්ත්වයෙන් හදාගත යුතු තියෙනවා. ඒක මේ මූලිකත්වය ගන්න සහෝදරුන්ට බාර වෙනවා. මේ කාරණා තමයි මට සඳහන් කරන්න තියෙන්නේ. ඔව් සකුන්ත